අතිගෞරවනීය විහාරාධීශවර මා ශාසන සහෝදර ගරු කටයුතු අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන විහාරාදිවාසී ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඇතුළු මහ සංඝරුවනින් අවසරයි සිල්මෑණිවරුනි මේ පුණ්‍යවන්ත ධර්ම දානමය මහා පින්කම සඳහා ප්‍රධාන දායකත්වයේ දරමින් ආරාධනා කරන්නට යෙදුණු ජයතිස්ස පියාණන් වහන්සේගේ පවුලේ මධ්‍ය පුත්‍රාත්මයක් වූ මා දන්නා හැටියට 6 වෙනි දරුවා වූ වර්තමාන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අලුත් ආණ්ඩුවේ වාණිජ්‍ය සමූපකාර අමාත්‍ය අපේ වසන්ත සමරසිංහ ඇමතුමා බිරිඳ පුතණුවන් ජයතිස්ස පවුලේ දරුවන් 10 දෙනෙක් ඉන්නවා. ඒ දරුවන් අතරින් රෝගාතුරව සිටින නැගණිය හැරුණු කොට අනිත් සියලු දුවා දරුවන් සහ සම්බන්ධ වෙනව ඇති. ඒ පිනැතියනි ධර්ම ශ්‍රවණාබිලාසීව මේ පුණ්‍යවන්ත මොහොතට සහ සම්බන්ධ වී සිටින ග්‍රාම වාසී නිගම වාසී ප්‍රදේශ වාසී සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතියන් ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ සකල ලෝ සතුන්ටම මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් දර්ශනයෙන් ධර්ම කාරණා කීපයක් ලැබුවා වූ නව වසරේ දෙවැනි දින අද දවසේ ඔබ මේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අපි අලුත් අවුරුද්ද විවිධ ස්වරූපයන්ගෙන් සැමරුවා. එක එක්කෙනා දකින විදියට අලුත් අවුරුද්ද සමරන්න යෙදුණා. අලුත් අවුරුද්ද සමරන හොඳම දවස අද ඔබට මුණ ගැහුණා. මේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයේ වෙලාවේ අලුත් ලෝකයක් දකින්නට අලුත් ගමනක් යන්නට අලුත් ජීවිතයක් ආරම්භ කරන්නට ඔබට ඇවැසි මඟ පෙන්වීමක් ජයතිස්ස පවුලේ අප්පච්චි වෙනුවෙන් මාලනී ජයතිස්ස අම්මා වෙනුවෙන් මේ වෙලාවේ සිදු කරනු ලබනවා. අම්මයි අප්පච්චි දෙන්න පින් ගන්න ඉන්නවා නම් මේ මොහොතේ මේ පුණ්‍යානුමෝදනාව දෙස බලාගෙන සිටිනවා. මං හිතනවා දරුවන් 10 දෙනෙකුගේ අම්මයි අප්පච්චි හැටියට ඒ දරුවෝ මේ ලෝකයේහි යම් ගෞරවයක් අභිමානයක් ඇතිව ජීවත් වෙන්නට මඟ පෙන්වලා දීපු උදාර පුණ්‍ය බල මහිමයෙන්ම ගෙදර බුදුන් අම්මා කියන භූමිකාව නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා කියන දෙව්දුවකගේ භූමිකාව දේව පුත්‍රයෙකුගේ භූමිකාව පුබ්බාචාරිය මුල්ම ගුරු මාතාවකගේ ගුරු පියාණන් වහන්සේ කෙනෙක්ගේ භූමිකාව ජීවයේ උල්පත වෙන මේ ලෝක ධාතුවට සත්පුරුෂ දරුවන් කැලක් බිහි කළ ඒ උතුම් පදවියන් හිමි මේ මව්පියෝ ඔබෙන් අපෙන් පින් ගන්න බලාපොරොත්තුව නැතුව ඇති. ඒ අය කළා වූ මහා පුණ්‍ය කර්මයේ බලයෙන් සුගති ලෝකයක ඉපදිලා ඇති කියලා මට හිතෙනවා. ඒ කෙසේ වෙතාවත් මියදෙන මොහොතේ ඇතිවෙන චිත්ත කම්පනයත් එක්කම් දැඩි අදිෂ්ඨානයකින් නිර්වාණගාමී සුගතිගාමී ලෝකයකට ප්‍රවේශයක් ලබන්න බැරි වී දාරක ස්නේහයෙන්
යම් බැඳීමක් මත හිත ගැස්සිලා හෝ පිම්බලාපොරොත්තුව ඉන්නවා නම් මේ අද දවසේ දෙන පුණ්‍යානුමෝදනාවේ බෙලෙන් ඒ අයට සුගති ලෝකයක දෙව් මිනිස් බඹ දෙව්ලෝ බඹලෝ මිනිස් ලොව කියන උතුම් සුගති ලෝකයක උත්පත්තිය ලබාගෙන ලෞතුරා ගෞතම අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සියලු බුදුවරයින් වහන්සේලා පෙන්වා වදාළ සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනය යන උතුම් සර්වඥ බුදුවරයින් වහන්සේලාගේ අනුශාසනා පරිදි සියලු කුසල් රැස්කොට සියලු අකුසල් දුරලා පිම්බත් ඍජු හිතක් මතින් දෙව් මිනිස් සැපද හැර දමා ලෞතුර සම්බුදු සසුනේ පෙන්වා වදාරන උතුම් අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමින්ම බණ අහන්න ලෑස්ති වෙමු. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා ධර්ම දේශනාවක් පවත්වන්නට කලින් ඒ අයට බණ අහන එක පිළිබඳව පුංචි මතක් කිරීමක් කරන්න කියලා. ඒ කියන්නේ අපි මේ කෙලෙස් බර ලෝකේ කලහකාරී ජීවිතයක් නේ ගෙවන්නේ. හීලෑ නැති හිතක් අපිට තියෙන්නේ. සාමාන්‍ය ස්වභාවයේ කෙලෙස් බර ලෝකයේ අයගේ හිත හීලෑ නැහැ. ඒ මේ අත දුවනවා. දඟකාරයි. හිත හීලෑ නැහැ, හරිම මුරණ්ඩුයි. තන තන ඇවිදිනවා. හිතුණු තන නවතිනවා. හිත හීලෑ නැහැ. දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. අපි මේ ජීවත් වුණාට මාර බැම්මක හිර වෙලා ඉන්නේ. දුක් කරදර පිරුණු ජීවන ගමනක හිර වෙලා ඉන්නේ. ඔබට මට අපිට හිතෙනවා ඇති බැලූ බැල්මට අහවලා නම් සුවසේ සැපසේ ඉන්නවා ඇති කියලා. නෑ. මේ ගිහි පැවිදි සමාජය ඇතුලේ සුවසේ සැපසේ ජීවත් වෙන අය හිගයි. ඔක්කොම කරදර කම්කටොළු කම්පනයන් මැද්දේ බොහෝ හිරවීම් ඇතුලේ දුක් විඳමින් ඉන්නේ. කායිකව මානසිකව. කායික දුක් වේදනා වලට වඩා මානසික දුක් වේදනා බොමයි. මිනිසුන්ට පේන්නේ ඇහැට කායික දුක් වේදනා පමණයි. හැබැයි මානසික දුක් වේදනා කාටවත් පේන්නේ නැහැ. මිනිහෙක් සියදිවි නසා ගත්තාම අනේ හරි අපූර්වට හිටපු මිනිස්සයා. මේ මිනිසයාට සියදිවි නසා ගන්න හේතුවක් තිබ්බේ නැහනේ කියලා අපි පිටපැත්තේ ඉඳලා කියනවා. නමුත් මිනිහා කොච්චර චිත්ත වේදනාවක් දරා ගන්න බැරි කම්පණයක ඉඳ ඇද්ද කියලා බලන්න. අපිට මිනිස්සු දිහා බැලූ බැල්මට තක්සේරු කරන්න බෑ. මිනිස්සුන්ට තියෙන වෙස්ගත් බවක්. අපි පැහැදිලි ලෝකයේ ඇතුලේ විවිධ භූමිකාවන් මත ජීවිතේ රඳවනවා. ඒ නිසා අඳුර ගන්න බෑ. හැමතුමා මේ ළඟකදී මම බණකට ගියා. මාතර අඟුණකොළ පැලැස්ස තලාවේ. හාමුදුරුවෝ තමයි මට ආරාධනා කළේ. හැබැයි එදා ප්‍රධාන දායකත්වයේ දරලා තිබුණු දානපති මහත්තයා සිටුවරෙක් වාගේ හරි ලස්සනට ලෑස්ති වෙලා ඇවිල්ලා හිටියා. සුදුවතින් සැරසිලා රත්තරනින් බැබලෙන පැලඳීම් බොම තිබ්බ චරිතයක්. එයා තමයි ප්‍රධාන දායකයා කියලා හාමුදුරුවෝ මට අඳුන්වලා දුන්නා. මං කිව්වා හොඳයි ඒක කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ වැඩිපුර අඳුන්වලා දෙන්න මට කිව්වා මෙයා හිටපු മന്ത്രിවරයෙක් කියලා.
මං ඒ වෙලාවේ කිව්වා සි ජරාවක් නේ කියලා. ඒ ගමන අහක බලාගෙන ඉන්න මිනිස්සයා මන් දිහා බැලුවා. මං ඒක ලැහුවා. ඇයි ආව කැපෙන හිත ගැස්සෙන යමක් කියවුණාවද්ද? මං කිව්වේ ඇත්ත. ඔයා හිටපු മന്ത്രിවරයෙක්නේ. ඉන්න മന്ത്രിවරයෙක් නෙමෙයිනේ. ඔබ අඟුණුකොළ පැලස්ස පළාතේ മന്ത്രിවරයෙක් හැටියට ඉඳලා තියෙනවා. හැබැයි මේ පළාතේ මිනිස්සු තීරණය කරලා තියෙනවා ඔබ හොඳ නැති මිනිහෙක්. චරා චරිතයක් කියලා. ඒ නිසා ඔබ වයින් කරලා. ඔබ හොඳ නැති හින්දා. මං ඒකයි කිව්වේ චි ජරාවක් කියලා. මේ පළාතේ මිනිස්සු ඕක තීරණය කරලා සනිටුහන් කරලා තිබ්බේ. ඒකයි මං කිව්වේ. හිටපු කිව්වා නම් මං හොඳයි කියලා ඒකටත් කියනවා. ඒත් හිටපු තැන නැති කරගත්ත ඔබ හොඳ නැහැ. ඉතුරු ටික බණේදි කියන්න යමන්කෝ කියලා මං එක්කන් ගියා. මිනිස්සයා බණ ඇහුවා. පැය දෙකම හොම ධර්මාසනේ ඉස්සරහා ඉඳගෙන බණ ඇහුවා. ධර්ම පූජා පැවැත්තුවා, ෆොටෝ ගැහුවා, වීඩියෝ කරගත්තා. මං කිව්වා මං අකමැති දේවල් කරන්නේ කමක් නැහැ උඹ සතුටු වෙනවා නම් කියලා. මං බණ ඉවරලා ඇවිල්ලා හරියටම සතියයි. ප්‍රවෘත්ති වලට කියනවා මාතර තලාව අඟුණුකොළ පැලැස්සේ මහා කුඩු ජාවාරම් කරු දැලේ කියලා. මං අවධානයෙන් අහගෙන හිටියා දැලේ මොකාද ඉන්නේ කියලා බලනකොට මනම්පේරි කියන්නකො. දැන් ඔය හිරේ ඉන්න මනම්පේරි. එදා සිටුවරයෙක් වාගේ, උපාසකයෙක් වාගේ, පුණ්‍යවන්තයෙක් වාගේ පෙනී හිටපු මේ මිනිස්සයා වර්තමාන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතියට අනුව වැරදි ගණනාවකට සම්බන්ධ පලාතෙම දරුවන්ගේ ජීවිත විනාශ වන්නට නානාවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කළ බිස්නස් කළ හොර කුඩු ජාවාරම් කරුවෙක්. මිනිමෙරුම් ගණනාවකට සම්බන්ධ මිනිහෙක්. රත්තරන් ආලේපිත T56, ඒ වගේම පිස්තෝල, ඒ වගේම පතුරුම්, ඒ වගේම හොර යාන වාහන රාශියක් සමග අත්අඩංගුවට පත් වෙනවා. මම ඒකයි කිව්වේ දුටු පමණින් මිනිස්සු අඳුරන්න බෑ. දැක්ක පමණින් බෑ. අපි මේ ලෝකයේ මිනිස්සු තක්සේරු කරන ක්‍රම තියෙනවා. ඒ එක ක්‍රමයකටවත් වඩා යෝග්‍ය ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට එකඟව ජීවත් වෙමින් ජීවිත පැහැදිලි තැනක තබා ගැනීම. පාපයෙන් තොර පුණ්‍යවන්ත ජීවිතයක් ගෙවීම. මිනිසුන්ව සද්භාවයෙන් ආශ්‍රය නිස්රය කිරීම. මිනිහෙකුගේ අභ්‍යන්තරික ගති ලක්ෂණ අඳුනගෙන ගැළපේ නම් ජීවිතයට එකතු කරගෙන නොගැළපේ නම් අයින් කරන්න මහන්සි ගන්නවා. බුදුහාමුදුරුවොත් නොගැළපෙන අය අයින් කරන්න කිව්වා. උන්වහන්සේත් අයින් කළා. පුළුවන් තරම් මහන්සි අරගෙන නිවැරදි කරගන්න බැරිම නම් අනුන්ගේ කුණු අපේ ගා ගන්නේ නැතුව, අනුන් වැටෙන වලේ අපි වැටෙන්නේ නැතුව, අනුන් දැවෙන ගින්නේ අපි දැවෙන්නේ නැතුව, අනුන් විඳින දුකෙහි අපි ඇලෙන්නේ නැතුව, ඒකෙන් අත මිදෙන්නට අපේ ජීවිත නිර්මාණය කරන්න ඕන. ඒ නිර්මාණය කරන්නට දේශනා කොට වදාළ සද්ධර්මයෙන් ධර්මකාරණා කීපයක් මං ඔබ වෙනුවෙන් විස්තර කරන්න මහන්සි ගන්නවා. පින්නතුනි, බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා තම තමන්ගේ නුවණේ පරිද්දෙන් තමයි මේ ධර්මකාරණා ඔබට වැටහෙන්නේ. මුලදිම මේක කියන්න ඕන. මම පාවිච්චි කරන හැම නාම පදයක්ම ඉස්සරහින්
සමහර කියලා යොදා ගන්න. මිනිස්සු කියලා මං කිව්වොත් සමහර කියලා ඒක ඉස්සරහට දාගන්න. සමහර මිනිස්සු. ගැහණු කියලා කිව්වොත් සමහර ගැහණු. රාජ්‍ය නිලධාරී කියලා කිව්වොත් සමහර රාජ්‍ය නිලධාරී. දරුවෝ කියලා කිව්වොත් සමහර දරුවෝ. මේ විදිහට සමහර පාවිච්චි කරා නම් Tamanට දැනෙන්නේ නැහැ ඒක. සමහරනේ. එතකොට බේර ගන්න පුළුවන් හැප්පෙන තැන්. නැත්තම් හැමෝටම මට චෝදනාවක් තියෙනවා බණ කියද්දි ගෑනුන්ට බයිනවලු. මට එහෙම චෝදනාවක් තියෙනවා. බණ කියද්දි හාමුදුරුවරුන්ට බයිනවලු. බණ කියද්දි රාජ්‍ය සේවකයන්ට බයිනවලු. බණ කියද්දි මැති ඇමතිවරුන්ට බයිනවලු. මේ විදිහට චෝදනාවක් තියෙනවා. ඒ අර ගන්න විදිහේ තියෙන දුර්වලතාවය. ගන්න විදිහේ තියෙන දුර්වලතාවය. තමන් මත දරා ගන්න නැතුව තමන්ගේ ජීවිතෙත් එක්ක ගලපලා මට උචිත නැති ඒවා පැත්තකින් තියන්න. මට උචිත නම් ගන්න. එතකොට රිදෙන්නේ නැහැ. එතකොට රිදෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. තුවාලයක් හොඳ කරන්න බෑ රිදවන්න නැතුව. එහෙම ආචාර්යයක් නැහැනේ තාම. නේද? තුවාලයක් හොඳ කරන්න රිදවන්න නැතුව බෑ. රිදවලා සුද්ධ කරලා ජරාව අයින්ම කරලා දාලා බෙහෙත් ගැල්ලුවොත් තුවාල ඉක්මනින් හොඳ කරගන්න පුළුවන්. එහෙම නැතුව රිදෙනවයි කියලා ජරාව ඇතුලේ තියෙද්දි කුණු ඇතුලේ තියෙද්දි උඩින් ප්ලාස්ටරයක් දැම්මට ඇතුළ කුණු වෙනවනේ. ඇතුළ කුණු වෙනවා. తాවකාලිකව දැනෙනවා සනීපයි. ඒ කාංකානම් මහත්තයා හොඳයි. මට රිදෙව්වේ නෑ. බෙහෙත් දැම්මා. හැබැයි ටික දවසක් යනකොට කකුල කපන්න වෙනවා. කාංකානමයට හෙන ගහලා මට කරපු අපරාධේ මේ කොච්චරනම් බෙහෙත් දැම්මාද? මං කැමති නෑ ඒ පදේ අහගන්න. ඒ හින්දා රිදුනත් කමක් නෑ. හොඳටම බෙහෙත් දාන්න ඕන හින්දා සුද්ධ කරලා බෙහෙත් දාන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාංකානම් මහත්තයෙක්ම. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ බෙහෙත් ගල්වන කෙනෙක් මං. ඇයි ලෝකේම ශ්‍රේෂ්ඨම වෙදදුරානෝ බුදුරජාණන් වහන්සේ. සකල රෝග නිවාරණය කළ. සකල රෝග නිවාරණය කළ කිව්වාම මොකක්වත් ලෙඩක් හැදෙන්නේ නැහැ. ඒ තරම් ප්‍රතිශක්තියක් ඇති ජීවිතයක් නිර්මාණය කරපු උත්තමයාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. නික්ලේශී වෙන්න කිව්වා. ජරාව අයින් කරගත්තම කෙනෙක් වෙන්න කිව්වා. විස බීජ නැතිම කෙනෙක් වෙන්න කිව්වා. එතකොට මිනිහට ලෙඩ නැහැ. එහෙනම් ඔබ සතු ක්ලේශ ධර්මයන් ඔබ තුල පවතින ක්ලේශ ධර්මයන් මැඩගෙන පින්වත් ගමනක් යන්නට මේ ධර්මානුශාසනාව පාවිච්චි කරන්න. පින්නතුනි. හයියෙන් වැස්සක් වහිනවා. මට අත්‍යවශ්‍ය ගමනකුත් යන්න තියෙනවා. වැස්සට තෙමෙන්න හොඳත් නැහැ. ගමන අත්‍යවශ්‍යයි. මොකද කරන්නේ? ඇමතුමා. ගෙදර හොඳ කුඩයක් තියෙනවනේ. ගෙදර හොඳ කුඩයක් තියෙනවා. ශක්තිමත් බවක් තේරෙනවා. කුඩේ ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා වැස්ස ආවරණය කරගෙන අදාළ අත්‍යවශ්‍ය කාරණේට අදාළ තැනට අපිට යන්න පුළුවන් වාග්ය තියෙනවා. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා කෙලෙස් වහා වරුසාවෙන් තෙමි සසරේ අනන්ත දුක් විඳින ඔබට හෙවන පිණිස පවතින ආරක්ෂාව පිණිස පවතින ධර්මය නැමැති කුඩය පාවිච්චි කරන්න කිව්වා.
ධර්මයේ නැමැති කුඩේ පාවිච්චි කරන්න කිව්වා. තෙමි තෙමි යන්න ඕනේ. දුක් විඳ විඳ ගැටලු මැද හැප්පෙමින් වැටෙමින් යන්න ඕනේ. හැප්පෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව දුක් නොවිඳ යන්න. පින්වත් මගක් තියෙනවා. මේ අපි තෝරගෙන තියෙන්නේ. මේ අපි තෝරගත්ත ජීවිතේ. එහෙම නැතුව මාද gedara සිටියා නම් මේ කෙලස් බර ලෝකේ මටත් මගේ සහෝදරයෝ 9 දෙනාම ඇමතුමාගේ පවුලේ 10යි මගේ පවුලේ 10යි ඇමතුමාගේ පවුලේ පිරිමි දරුවෝ 6යි මගේ පවුලෙත් පිරිමි දරුවෝ 6යි. ඒ කාලේ අම්මලා වාසනාවන්තයි නේද? දැන් දරුවෝ 10 දෙනෙක් ඉන්න ගෑණියක් හොයාගන්න මේ හරි දරුවෝ 10 දෙනෙක් ඉන්න ගෑණියක් හොයන්න පුළුවන්ද පුතා මේ වර්තමානයේ? නෑ. එහෙම නෑ. එහෙම වාසනාව තියෙන පින්වත් බෝසත් චරිත නෑ. හේතු කාරණා නම් බොහොම කියයි. ආර්ථිකය හොඳ නෑ. පවතින ක්‍රමවේද හොඳ නෑ. අඩුපාඩුකම් බොහොමයි. පහසුකම් හීනයි. ඒ නිසාවෙන් මම හැදුවේ නෑ කියලා කියන්න අපට පුළුවන්. හැබැයි ඊටත් වඩා අඩුපාඩුකම් තිබිච්චි සමාජ ක්‍රමයේ ඇතුලේ අම්මලා අප්පච්චිලා අපිව නිර්මාණය කළේ ඒ සංස්කෘතියේ තිබුණු උත්තරීතර සත්‍යාකල්පය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල දර්ශනයට අනුව අනුබුදු මිහිඳු හාමුදුරුවෝ මේ ශ්‍රී ලංකා ද්වීපයට අවුදින් අපට පෙන්වා වදාළේ උතුම් දහම අනුව නිර්මාණය කරන ලද ශාන්තිවාදී අවිහිංසාවාදී පුණ්‍යවන්ත බෝසත් සමාජ ක්‍රමවේදය මත ගොඩ නැගුණු නිසා අපේ ගෙවල් වල කිසි කරදරයක් නැතුව හදාපු විශාල දරු පවුලක් අපේ පවුලේ මුණුපුරෝ ඉන්නවා මං හිතන්නේ 21ක් විතර. මුණුපුරෝ අපේ අම්මලාට වසන්ත මහත්තයලාගේ පවුලේ මුණුපුරෝ 22ක් ඉන්නවා. 10යි 22යි 32යි. මරණාධාර සමිතියක් ඕනේ අපිට. ඕනේ නේද? ඕනේ මරණාධාර සමිතිය ඕනේ. ඒ ඔක්කොම කාර්යභාරය ගේ ඇතුලේ පරම්පරා දෙකක් ඇතුලේ වැඩේ සිද්ධ වෙනවා. පරම්පරා 3ක් ඉන්නවා අපේ අම්මාට. තව ටික දවසකින් පරම්පරා 4ක් වෙනවා. අපේ අම්මාට ආයු බෝ වඩා 4 වෙනි පරම්පරාවත් දැක සතුටු වෙන්න පුළුවන් වාග්ය තවම තියනවා වාගෙත් පේනවා. ඒකට ආශිර්වාද ලෝකෙන් ලැබෙනවා. මං හැම රැකම මේ වාගේ ධර්මානුශාසනාවක් පවත්වනවා. මගේ මෑණියන් වහන්සේට ලෝකයා සාදු නදින් ආශිර්වාද කරනවා. ඒ නිසා පින් සිතින් පින්වතුනි අපිට මේ ලෝකය විඳින්න දකින්න අපේ අම්මලා අප්පච්චිලා මග හැදුවේ ඒ ධර්මයේ තියෙන ආශිර්වාදයෙන්. ඒ ධර්මයේ තියෙන ශක්තියෙන්. ඒ හින්දා අද දවසේ සුනාත ධාරේත චරාත ධම්මෝ මේ උතුම් දේශනාව මනවින් අහලා හොඳින් අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙන්න මහන්සි ගන්න. ඒ අනුව ක්‍රියා කරන්න ඕන. ධර්මයේ මත ක්‍රියා කිරීමෙන් තමයි ජීවිතය නිර්මාණය වෙන්නේ ධර්මානුකූල වෙන්නේ. ඒක දකින්න ඕන. එහෙම නැතුව අපි බණ ඇහුවා, අපි බෞද්ධ, අපි සිංහල, අපි පුණ්‍යවන්ත කියලා මේ සමාජයේ ඔබ නැගිට්ටාට ඔබ කරන වැඩවලින් තමයි පේන්නේ නචජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. ඔබ උතුම් මිනිහෙක්ද වසලේද්ද රොඩියෙක්ද කියලා පැහැදිලි වෙන්නේ ඔබ යන ගමන අනුව, ඔබ කරන ක්‍රියාව අනුව, ඔබ කතා කරන විදිය අනුව, ඔබ හැසිරෙන විදිය අනුව. එහින්දා ධර්මයේ මත පිහිටා හැසිරෙන මිනිහා ලෝකයට ප්‍රියමනාප ආධ්‍යාත්මයෙන් වැඩුණු තමන්ගෙන් කාටවත් කරදරයක් නැතුව සෞභාග්‍යයෙන් සපිරි සුදුසු පුණ්‍යවන්ත සැපදායක ජීවිතයක් ගෙවන මිනිහෙක්. එතෙන්ට එන්න ඔබ හැම දිනාටම අද මේ අනුශාසනාවේ බලය හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. මම මාතෘකා කරන්නට යෙදුනේ ඔබ අසා නැති
ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උන්වහන්සේ ජීවමානව වැඩ ඉඳිද්දී සමාජයේ සිද්ධ වෙච්ච කතා ප්‍රවෘත්තිය පාදක කරගෙන දේශනා කොට වදාළ ගාථාවක්. ගාථාව මතකද කාටවත්? මේ ඉන්න කාටවත් මතක නැහැ. ඒ වගේම ජීවිත කාලෙටම මේ ගාථාව අද තමා කන වැටුනෙත් ඔබට. මෙතන ගොඩක් දෙනෙක් ඉන්නවා අද ඉස්සරෝම කන වැටුණු අය මේ ගාථාව. නමුත් මේ ගාථාව ඇතුළත් වෙලා තියෙන්නේ බෞද්ධයාගේ අත්පොතේ. බෞද්ධයාගේ අත්පොත මොකද්ද? ධම්මපදය. පොත අතේ නම් ගාථාව දැක්කේ නැත්තේ ඇයි? පොත පෙරළුවේ නෑ මාත්‍ය. මේගොල්ලෝ පෙරලන්නේ වෙන පොතක්. ධම්මපදේ පෙරලලා නෑ. ධම්මපදේ පෙරළුවා නම් සහස්ස වර්ගයේ 3 වෙනි ගාථාව. මා ඔබට මාතෘකා කළේ. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජය අත්තානං සවේ සංගාම ජුත්තමෝචි. ඒ තමයි ගාථාව. ඇහිලා අඩුයි නේද? හැබැයි මේ ගාථාව දේශනා කරන්න පාදක වෙච්ච කතාව මේ බහුතරයක් වැඩිහිටියෝ දන්නවා. බහුතරයක් දන්නවා. ඒ තරමට ඒ කතාව සමාජගත කරලා තියෙනවා. කවි ලියලා තියෙනවා ඒ කතාව පාදක කරගෙන. සින්දු ලියලා තියෙනවා. නාට්‍ය ලියලා තියෙනවා. චිත්‍රපටි ලියලා තියෙනවා. ජන කතාන්දර තියෙනවා. නානාවිද ස්වරූපයෙන් සමාජයට මේ කතා පුවත මේ ගාථාවේ අරුත මිනිස් ජීවිතය ඇතුලේ රඳවන්න මහන්සි අරන් තියෙනවා. ඒ තරම්ම වැදගත්. ඒ තරමටම වැදගත් අපිට. කතාව තමයි නීල වරල නිල් චාමර පවන් සලන්නේ කුණ්ඩල කේසී වසන්ත මහත්මයා කතාව කුණ්ඩල කේසී. මම නාට්‍ය බලලා තියෙනවා කුණ්ඩලකේසී නාට්‍ය. අර දෙබස් කතන මුද්‍රා ගීත නාටක කියලා අපේ ගම් වල ඒ දවස්වල තිබ්බේ. පයින් යනවා කිලෝමීටර් 4-5 ඔය නාට්‍ය බලන්න. කරල් අහුලනවා වේලාසනින්. වෙල්ලේ ආයේ නාට්‍ය බලන්න. කරල් අහුල්ලා ඒක පොඩි කරලා වීසේරුවක් විතර හදලා ඒක කඩේට දීලා 725ක් දෙනවා. ඒකත් අරගෙන නාට්‍ය බලන්න යනවා. කුණ්ඩලකේසී මම බලලා තියෙනවා. මහාන වුණාට පස්සේ මට කුණ්ඩලකේසී මුණ ගැහුණා මේ පොතෙන්. මේ මෑතකදී කුණ්ඩලකේසී මුණ ගැහුණා මට චිත්‍රපටියකින්. මම මේ මෑතකදී අමතුමා චිත්‍රපටියක් බැලුවා. හාඳුරුවන්ට හොඳ නෑලුනේ. චිත්‍රපටි බලන්න හොඳ නෑ කියනවනේ නේද? හාඳුරුවන්ට හොඳ නෑ නේද? නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මේ අටසිල් වල තියෙද්දි උපසම්පදා වෙච්චි කෝටියක් සම්වර සීලය සමාදන් වෙච්චි ස්වාමින් වහන්සේලාට හොඳයිද චිත්‍රපටි බලන්න? ඔව් හොඳ නෑ කියලා ඔබ හිතනවා. හොඳ නෑ කියලා ඔබ හිතනවා. බුදුරජාණන් වහන්සේ චිත්‍රපටියක් පෙන්වුවානේ දවසක්. බුදුහාමුදුරුවෝ දවසක් චිත්‍රපටියක් පෙන්වුවා.
හේතුව ගෑණියෙක්ගේ කුලප්පුව නවත්තන්න. බුදුහාමුදුරුවෝ ක්ලේශය වන්න මේ කරලා තියෙන්නේ. අද බුදුහාමුදුරුවෝ හිටියා නම් ගෑනු බයිනවා. ගෑනුන්ට බැන්නා කියලා. ඔව් ගෑනුන්ට බැන්නා කියලා බුදුහාමුදුරන්ට බයින් එක බයිනවා මේ අම්මන්ඩිලා. බුදුහාමුදුරුවෝ අද මේ සමාජයට බණ කියන්න හිටියා නම් ඒ කාලෙත් කීප දෙනෙක් අම්මන්ඩිලා හිටියා හැම. නැත්තේ නෙමෙයි. අද ඊට වැඩි. මතකද ඒ ගෑණි කවුද කියලා? ඒ කුලප්පුව හැදිලා හිටපු බුදුහාමුදුරුවෝ හීලෑ කරන්න හදපු ගෑණි මතකද? උපාසකම්මලාට ඔය ගෑණි සිල් ගන්න ආපු දවසකවත් හම්බුන්නේ නැද්ද? ඈ? මේ හොන්දලාගේ සිල් මන්නේ දන්නේ. ඈ? පෝයෙන් එනවා. අමූලික බොරුවක් ඇත්තට මාත්‍යා. ඔව් පින්වතුනේ දුක හිතෙනවා තමයි මේවා කියනකොට. නමුත් ඇත්ත අමූලික බොරුවක්. පෝයෙන් පෝයට ගත වේගෙන යනකොට නිමිච්චි ගුණවන්ත ප්‍රඥාවන්ත තැනැත්තියක් නිර්මාණය වෙවි යන්න එපැයි උඩට. එහෙම තැනැත්තෙක් හැදීගෙන එන්න එපැයි උඩට. නෑනේ අර හිටපු සරපයාම නම් මොකද කරන්නේ? බොරුවක් නේද? පන්සල් ඇවිල්ලා පොතපත කියවන්නේ නැත්තම් බණ දහම් ඉගෙන ගන්නේ නැත්තම් බොරුවක් නෙමෙයිද? බොරුවක්. එහෙනම් මේ ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසේම බහුතරයක් දෙනා සමහර දෙනා වංචාවක්මයි කරන්නේ. එක ඇඳුමේ හැංගිලා. මේකත් හොර කරන්න ලොකු කාර්යභාරයක් කරන ඇඳුමක්. මේක අරහත් දජේ. බුදුහාඳුරු අනුදැන වදාරනවා හොරාට කැලෑවා. මේක ඇතුලේ හැංගිලා ඉන්න හරි ලේසි. ඒ වගේම තමයි යුනිෆෝම් තියෙන්නේ ඔය. එක නිලයන් ඔස්සේ සංකේත යුනිෆෝම් තියෙනවා. ඒ යුනිෆෝම් එක ඇතුලේ හැංගිලා ඉන්න නිල ඇඳුමේ හැංගිලා ඉන්න හරි ලේසි. ඒ වගේ එකක් උපාසක ඇඳුම. හැංගිලා ඉන්න හරි ලේසි. දුටු පමණින් ගෞරව නාමයක් හම්බෙනවා උපාසකයා කියලා. දුටු පමණින් ගෞරව නාමයක් හම්බෙනවා හාමුදුරුවෝ කියලා. දුටු පමණින් හම්බෙනවා පොලිස් නිලධාරියා. යුද සෙබලා, නර්ස් නෝනා, දොස්තර මහත්තයා මේ විදිහට ගෞරව නාම සමාජයෙන් ලැබිලා වන්දනීය චරිත හැටියට සමාජයේ පිදුම් ලබන මේ චරිතවලට ලෝකය පින්නතුනි රවට්ටන්න හරිම ලේසි. ආන්ගේ රවටන ලෝකයෙන් අත මිදලා නිර්මාණශීලී ගමනක් යන්න සිහිය පිහිටුවා ගන්න ඕනේ. ඒ චිත්‍රපටිය බුදුහාඳුරුවෝ නිර්මාණය කළා. දමනය කළ හීලෑ කළ ගෑණි තමයි කේමා බිසෝන් වහන්සේ. කේමා බිසෝන් වහන්සේ මාන්නාධික අහංකාර ගෑණියක් පන්සල්වත් යන්නේ. ඇයි? බුදුහාමුදුරුවෝ අනිත්‍යයි කියලා කියනවට කැමති නැහැ. මේ සෝභමානව හදලා අලංකාර කරලා පෙනුමට තිබ්බාට කුණු ජරාවක් නව දොරකින් වැක්කිරෙන, නව දොරකින් නිතර වැగిරෙන කුණු පිරිච්චි මල්ලක් මේක කියලා කිව්වාම අරුන්ද කැමතිම නැහැ. ඒ හින්දා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා බුදුබණ ප්‍රතික්ෂේප කරලා එතෙන්ට එන්නේ. හැබැයි මිනිහා එවුන්දගේ මහත්තයා හැමදාම පන්සල් යන කෙනෙක්. මහත්තයා තමයි බිම්බිසාර රජුරෝ. බිම්බිසාර මහ රජුරෝ මහා සුවිශාල පන්සල් හදලා වෙහෙර විහාර නිර්මාණය කළා. ශාසනයට බුදුහාමුදුරන්ට පූජා කළ පින්වතා. හිතෙන් දුක් වෙනවා රටක රජුරු වෙච්චි මං.
රටක ජනතාව පාලනය කරන මගේ ගෑණි බුදුන් දකින්න ගෙනියන්න බැරි නම් මොන රජද මං? මොකටද මගේ ඒ රජකොම කියලා හිතට ලොකු පීඩාවක් වේදනාවක්. දවසක් බුදුහාඳුනවන්ට කියනවා රජ්ජුරුව භාග්‍යවතුන් වහන්සේ මේ මොන જાති කළත් මං කනස්සල්ලෙන්. මහරජතුමනි ඒයි මන් දන් දෙනවා, සිල් ගන්නවා, භාවනා කරනවා, පන්සල් හදනවා, පුද පූජා පවත්වනවා, මන් ධර්මානුකූලව යනවා කියලා මම විශ්වාසයෙන් පිළි අරගෙන තියෙනවා. ඒත් මගේ අගබිසවුන් වහන්සේ මාන්නාධික ගෑණියා. එයා විසුතුරු දේ මත සැප මතම වසී වෙච්ච ගෑණියා. ලෝකයා ඉදිරියේ මට මූණ දෙන්න අමාරුයි. මං දැඩි පීඩාවක ඉන්නේ බුදුහාමුදුරුවනේ කියලා කිව්වා. විවෘත කළා. හිතේ තිබිච්ච ප්‍රශ්න එළියට දැම්මා. ලෙඩේ කිව්වේ නැත්තම් බෙහෙත් දෙන්න බෑනේ. ලෙඩේ හොයාගත්තේ නැත්තම් බෙහෙත් දෙන්න බෑ. ලෙඩේ පෙන්නුවා. ලෙඩේ තියෙන ගෑනිට. ඒ ගමන බුදුහාඳුරුව බෙහෙතක් ඇදුවා. මේකේ ලෙඩේ හොඳ කරන්න. මොකද්ද බෙහෙත? දැන් උපාසකම්මලට මතක් වෙනවා. නේද? බෙහෙත තමයි හැදුවා චිත්‍රපටියක්. රජුරවන්ට කිව්වා නෝනා කැමති මොනවටද? එයා නැටුම් බලන්න කැමති, සින්දු අහන්න කැමති, විචිතුරු ලෝකයට වසී වෙනවා. එහෙනම් අපි විවිධ ප්‍රසංගයක් සංවිධානය කරමු. හොඳ ඉඩ කඩ තියෙන තැනක් බලලා විවිධ ප්‍රසංගයක් සංවිධානය කරමු කියලා විවිධ ප්‍රසංගයක් සංවිධානය කළා. බුදුහාමුදුරුවෝ ඒකට කෙටි චිත්‍රපටියකුත් හැදුවා. රජුරවන්ට කිව්වා ප්‍රවේශ වෙන ප්‍රධාන ගේට්ටුව ඉස්සරහා ඈතින් ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පේන්න ලස්සන කුටියක් හදලා මට ධර්මාසනේ තියන්න. එතකොට මම ඔබ වහන්සේගේ බිසවුන් වහන්සේ, මහරජතුමනි, දේවින් වහන්සේ මම බෙහෙත් දීලා ඔය ලෙඩේ හොඳ කරලා දෙන්න. චූටියවුන් තිත්ත බෙහෙත් බොන්නේ නැති හින්දා අර කෙහෙල් ගෙඩියක ඔබලා දෙන්නේ. තිත්ත බෙහෙත් බොන්නේ නැතම් ඒක රසකාරයක එක දාලා පොඩි එකාට හීන්සරේ දෙනවා. පොඩි කාර කෙහෙල් ගෙඩියේ රහට ඒක ගන්නවා, ඇතුලේ තිත්ත බෙහෙත තියෙන බව දන්නේ. දැන් බිසවුන් වහන්සේත් කැමති සංස්කෘතික සංදර්ශනයේට නටුන් නටනවා, සින්දු කියනවා, සංගීත භාණ්ඩ වාදනය වෙනවා, විදුලි බුබුලු පත් වෙනවා, නානා රටාවලට මෙවුන්ද සඳලු තලයේ ඉඳලා අහගෙන හිටියා. ඉන්නම බෑ දැන් කුලප්පුව. ඔව් අපේ මේ නගරේ වුණත් මියුසිකල් එකක් තිබ්බොත් එහෙම ගම්මම හෙල්ලෙනවනේ නේද? මේ කුලප්පුව තියෙන පොඩි අයව කුලප්පු කරපු ගමන් අරවා ගහලා ගෙවල් වල ඉන්නේ උන් හොරෙන් බලහත්කාරයෙන් අතෙන්ට අද්දන්න තමයි දැන් තියෙන්නේ. එහෙම එකක්. මේ කේමා බිසවුන් වහන්සේ රජුරවන්ට පණිවිඩයක් ඇරියා මටත් බලන් දෙන්න ඕන සංස්කෘතික සංදර්ශනය කියලා. ඒගම රාජපුරුෂය ඇරියා පරිවාර ස්ත්‍රීන්ද සමග එහෙනම් දේවින් වහන්සේනේ වඩින්න කියලා. බුදුහාමුදුරුවෝ ඇයෙන්ද කලියෙන් අර ධර්මාසනයට වැඩියා. ධර්මාසනයට වැඩලා දිව්‍යාංගනාවෝ දෙන්නෙක් දෙපැත්තෙන් මවලා තියාගත්තා. ලස්සන දිව්‍යාංගනාවෝ දෙන්නේ. කේමා බිසවුන් වහන්සේ රූපය නිසා අහංකාරයි.
ඒක තමයි එක. ඒ මත තමයි අනිත් ඒවා එල්ලිලා තියෙන්නේ. ලස්සන ගෑණියක් ඉඳා. රූප මදේ මත් වෙච්ච මෙවුන්දා එනකොට ඊට වඩා අතිශය ලස්සන කාන්තාවෝ දෙන්නෙක් ගෑනුන්ගේ ශරීරය පිළිකුල් සහගතයි මිනිසුන්ගේ ශරීර පිළිකුල් සහගතයි කියලා කියන බුදුහාඳුරෝ සමීපේ ඉඳගෙන පවන් සලනවා. බුදුහාමුදුරුවෝ මේ තරම් දොස් කියනවා නම් මෙච්චර සොඳුරු ලස්සන ගෑනු දෙන්නෙක් කිට්ටු වෙලා ඉන්නේ. හැම අංගයක්ම බැලුවා මට වඩා ලස්සනයි. දිව්‍යාංගනාවෝ වාගේ. මෙහෙම හිත හිතා මෙහෙම ඉස්සරහට පියවරෙන් පියවරට යනවා කේමා බිසවුන් වහන්සේ. බුදුහාමුදුරුවෝ අර ලස්සන රූප දෙක ක්ෂණයක් පාසා වෙනස් වෙන්න හැදුවා. වෙනස් වෙන්න අධිෂ්ඨාන කළා. දැන් අර රූපශ්‍රීයෙන් අනූන රූප දෙක මාංශ කල්යාණය බැහැලා වර්ණය වෙනස් වෙලා හැම රැලි වැටිලා කිස් පැහිලා ඒව හැලිලා ඇස් යට ගිහිල්ලා මේවා ක්‍රමයෙන් අනිත්‍ය ස්වභාවයට ජරාවට පත්වී මරණයට යන ස්වභාවයෙන් යුක්තයි කියලා පේන්න සැලැස්සුවා. කේමා බිසවුන් වහන්සේ ලම් වෙත්ම නොදටම මහලු ජරා ජීර්ණ වෙච්ච දිරච්ච ශරීරය ඇති මෙවුන්දලා දෙන්න වැටුණා. කේමා බිසවුන් වහන්සේගේ රූප මදය නැති වුණා. බුදුහාඳුරු ඒ වෙලාවේ ලෝකේ අනිත්‍යයි දුක් සහිතයි අනාත්මීයයි කියලා දේශනා කළා. එහෙම්මම සංගීත සංදර්ශනය හරි සංස්කෘතික සංදර්ශනය හරි කේමා බිසවුන් වහන්සේ දෑත නළලේ තියාගෙන සාදු 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 හඬ නැගුවා. සත්‍ය දැක්කාට පස්සේ සාදු හඬ නගනවා. එතකම් බයිනවා. ඇත්ත දැක්කාම සාදු හඬ නගනවා. එතකම් බයිනවා. නේ? ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච හින්දා සාදු හඬ නගනවා. දැන් මට අවුරුදු 50 ගානක් මතකයි මේ මිනිස්සයාට කියාපු જાති නම් අප්පා මොන්න තරම් නින්දිත කතා කිය බැන්නද තාඩන පීඩන කළාද වද දුන්නාද එතුමා ඇතුළු දැන් ඔය ඉන්න පාර්ලිමේන්තුවේ පරිවාර සේනාවටම ඔකට මූණ දෙන්න උනා මන් දන්නවනේ. හැබැයි දැන් සියලු දෙනා සාදු හඬ නගනවා. යටි හිතෙන් හරි සාදු කියනවා. අර දරා ගන්න බැරි කොමට ඊර්ෂියාවට එක ඒවා කෙරුවට යටි හිත සාදු කියනවා. මම දැකලා තියෙනවා. වැඩ නම් හොඳයි ඒත් මම කියන්නේ හොඳයි නම් අය ඒත් මොනවාද? උඹලට ඒත් වෙනවා. අරක බලාගෙන ඉන්න බැරුව කියලා මම ඒ මිනිස්සුන් නිවැරදි කෙරුවා. ඉවසගෙන බලාගෙන සහාය දක්වමු ලස්සන ලෝකයක් හැදෙනවා නම්. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළෙත් ඒකමයි. ඉවසලා අහගන්න. ඊට පස්සේ ඒක ක්‍රියාවට නම්වන්න මහන්සි ගන්න. ලස්සනයි කියලා දැනෙනවනම්, සැපයි කියලා දැනෙනවනම්, සෞභාග්‍යයි කියලා දැනෙනවනම් ආන් ඒක බාර ගන්න කිව්වා. එතකන් ඉවසන්න කිව්වා. ඉවසලා ඒකට සහාය වෙන්න, දිරිය වඩන්න, මහන්සි ගන්න ඕන. මේ කුණ්ඩලකේසී කතාව බුදුරජාණන් වහන්සේ නොදැමුණු මිනිස්සු දමනය කරන්න එදා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස අරබයා දේශනා කොට වදාළ උත්තම ගාථාවක් සහිත ලස්සන කතාවක්. ගාථාව ඔබට මම මතක් කළා.
යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝ. සරල තේරුම 1000න් 1000 වැඩි කළාම ලැබෙන පිළිතුරට සමානව 1000න් 1000 වැඩි කරුවාම කීයද? කීයද පුතේ? ඔය ගණන් පන්ති වල උගන්වනවා. හැබැයි කැල් එක ඕනේ. වසන්ත මහත්තයා කැල් එක නැතුව නම් අහන්න එපා. කැල් එක දීලා උත්තරේ අහන්න. එහෙම නැත්නම් හාෆ් සීට් කොළ දෙකක් දෙන්න ඕනේ. එහෙමනේ. 1000න් 1000 වැඩි කරන්න ලේසිම ක්‍රමය තමයි 1000 ඉස්සරහින් වැඩි කරන්න තියෙන ඉලක්කමේ බිංදු ටික ලියනවා. බිංදු 3ක් තියෙනවනේ. ඒ බිංදු 3 ලියලා එකෙන් වැඩි කරනවා. 1000 ඉස්සරහට බිංදුවක් දාපුවාම 10000යි. දෙකක් දාපුවාම ලක්ෂයයි. බිංදු 3ක් දාපුවාම දසලක්ෂයයි. දසලක්ෂ එකෙන් වැඩි කරුවාම ඒත් දසලක්ෂයයිනේ. දසලක්ෂ ගණන් සතුරු සේනාව මරා දමා මා ජයගත්තා මා දිනුවා කියා ප්‍රීතිමත් වනවාට වඩා එක මිනිහෙකු තමා තුලම පවතින තමාව විනාශ කරන තමාව මරා දමන තමාට දුක් දෙන සතුරු සේනාව අඳුරාගෙන තමා තුල තියෙන තමා තුලම ඉන්න සතුරු සේනාව අඳුරාගෙන ඒ සතුරු සේනාව මැරීම ලෝකයේ උතුම්ම ජයග්‍රහණයයි කිව්වා. මේක තමයි ඇත්ත. අපිට පේන්නේ අපි තුල ඉන්න සතුරු සේනාව. රාගාදී කෙලෙස් සතුරු සේනාව අපිට පේන්නේ. ඒ කෙලෙස් මත අපි විනාශ වෙනවා. විනාශ වෙච්ච හැම මිනිහෙකුගෙම ඔය හිරගෙදර ඉන්න හැම මිනිහෙක්ම අධ්‍යයනය කරන්නකො. සතුරු කෙලෙස් මාර සේනාවේ යම් ක්ලේශ ධර්මයක් විසින් ඔය මිනිහා හිරේ දැම්මේ. ඔය පාරේ හැප්පිලා මැරෙනේ උන් බලන්නකො. කෙලෙස් ධර්මයින්ද හැප්පිලා මැරෙන්නේ. සියදිවි නසා ගන්නයි කෙලෙස් ධර්ම නිසා හැප්පිලා මැරෙන්නේ. සියදිවි නසා ගන්න. අඹුසැමි ප්‍රශ්න දික්කසාද ඔබ කඩලා බිඳලා සුණු විසුණු කරලා දැම්මේ මේ කෙලෙස් ධර්ම කොහෙද තිබ්බේ? තමන් ගාව. තමා ළඟ තිබ්බේ. ඒ හිත තුල උපදින ක්ලේශය මත ඔබ ක්‍රියා කරනවා. ක්‍රියා කරපු ගමන් ඔබ විනාශයි. ඔබ විනාශයි. ඒක ඔබට පේන්නේ නැහැ. ඔබ තේරුම් අරන්නේ බණ අහනවා කියලා මේ ලෝකේ වටේම දුවනවා. ලෝකේ වටේම දුවනවා. දුවන නානාවිද ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඔබ ඒ වෙලාවට කියන නියම බණ. අහවල් හාමුදුරුවෝ බණ කිව්වා නියමයි. අහවල් හාමුදුරුවෝ බණ කිව්වා නියමයි. ගැඹුරු බණක් කිව්වා අහවලා. ශෝකේ බණ නම් හැබැයි හැදිච්ච එකකෝ තනිච්ච එක ධර්මානුකූල වෙච්ච එක හම්බෙන්නේ නැහනේ. වසන්ත සමරසිංහ ඇමතුමා මම 1984 සාමාන්‍ය පෙළ ලියද්දී මේ ලංකාවේ තියෙන බන්ධනාගාරවල හිටියේ රැඳවියෝ 25000ක් විතර. දැන් කී දෙනෙක් ඉන්නවා? දැන් ඉන්නවා 95000කට එහා. දැන් මේ බණ අහපු ලෝකයේ උන් හිරේ ඉන්න ගාන අඩු කරන්න දෙපේ. නේද? හිරේ යන ප්‍රතිශතය අඩු වෙන්න දෙපේ. අඩු වෙලා නැහැ, වැඩි වෙලා නැහැ. පුනරුත්ථාපන කඳවුරු අපි පුංචි කාලේ තිබ්බේ නැහැ. දැන් පුනරුත්ථාපන කඳවුරු ලංකාවේ 4 දිබ්බාගෙම තියෙනවා.
දසදහස් ගාණක් දරුවෝ ඉන්නවා. දැන් අපි උගන්නලා හැදුවා කියලා හදාපු උන් ඉන්න තැන බලන්නකො ගිහිල්ලා. කෝ බණ අහලා. ඒ කාලේ දික්කසාද නඩු තිබ්බේ නැහැ. දික්කසාද නඩු තිබ්බනම් දශම ගාණක්. දැන් උසාවියේ තියෙන නඩු සංඛ්‍යාව බැලුවහම වැඩිපුරම තියෙන්නේ දික්කසාද නඩු. හේතුව කෙලස් මාරයා මිනිහාට ආරූඪ වෙලා කෙලස් මාරයා බිරිඳට ආරූඪ වෙලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි දෙන්නම හරි කෙලස් මාර වසඟයේ නොහොඹිනා ගමනක් යනවා. අවසාන විනාශය. අන්න ඔය වාගේ විනාශ වෙච්චි තැනැත්තියක් තමයි කුණ්ඩලකේසි. කුණ්ඩලකේසි පසු කලෙක හැප්පෙනවා ජීවිතේ. ගියපු ගමන හැප්පෙනවා තැනක ඒ ගියපු ජරා කෙලස් බර ලෝකේ හැප්පිච්චි තැන එනකොට සසර අකුසලය ඉවර වෙනවා. සසර කළ පාපය ඉවර වෙනවා. පුණ්‍යවන්ත ජීවිතයේ ආරම්භයක් එනවා. අසන් සමෘතිගේ ඇමතුමාලටත් එහෙම එකක් ඔය තියෙන්නේ. හැප්පිච්ච තැනදී කර්මය ඉවර වුණා. කර්මය ඉවර වෙලා රටට ලෝකයට ගෞරවනීය මිනිහෙක් හැටියට වැඩ කරලා පෙන්වන්න අවස්ථාවක් දීලා තියෙනවා. කණ්ඩායම දිහා සිහියෙන් බැලුවොත් හොඳයි. වැඩ කරන්න අවස්ථාවක් දීලා තියෙනවා සසර පින් මතු වෙච්ච නිසා. මොකටද වැඩිපුර පින් කරගන්න. ඉස්සරහට යන්න පුණ්‍යවන්තම වෙන්න ඕනේ. හිරේ වැටෙන්න බෑ. අර වාගේ. මම බලන්න ඉන්නේ. ඒ වාගේ හිරේ වැටෙන්න බෑ වැඩේ ඉවර වෙනකොට. වැඩේ ඉවර වෙනකොට දෙව් සැප, බඹලොව සැප, මනුලොව සැප විඳින්නට පුළුවන් පුණ්‍යවන්තයෙක් හැටියටම ඉතුරු වෙන්න ඕනේ. ඒක තමයි අම්මාගේ පැතුම. ඒක තමයි අප්පච්චිගේ පැතුම. මේ හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම හැබැයි සත්පුරුෂ අම්මලා අසත්පුරුෂ අම්මලා නෙමෙයි. අර එප්පාවල බඩේරුගු මල්ලට දාලා හීන් එකව විසික්කේ ගෑණියා මතකද? මල්ලේ භාගයක් බඩේරුගු දැම්මා. පොහොර බෑග් එකේ. මිනිපිරීට දරුවෙක් හම්බුණා වාඩියේදී. ඔය නාකි මං කිව්වා නේද පඩංගු වාගේ හිටියට සිල් ගන්නවා වාගේ පෙන්නුවට ඔය නාකි මහයියෙක් තමයි ඔය වැඩේ කෙරුවේ. ඒකොල්ල හංගගෙන හිටියා දැන්. බබා හම්බෙන්න තාත්තෙක් නිශ්චිතව පෙන්න ගන්න හැකියාවක් නැහැ. හීම් වයසෙම කුලප්පුව හැදිලා දුවපුවේ ගියා. දැන් නොකල් වයසේ ගැබ් අරගෙන මෙවුන්ද හංග ගත්තා. එවුන්දගේ පැලේ. හංගගෙන හිටියා ගැබ මේරුවා දරුවා බිහි වුණා. විජහට බඩිරුඟු පැහිලා තිබ්බේ උර භාගයක් බඩිරුඟු දැම්මා පොඩි එකාව ඒක උඩින් තිබ්බා කට බැන්දා වැට පාවරයට විසික්කා. මෝඩ જાති. මිනිහෙක් කොතන යද්දී හීන් කේන්ද්‍රියක් ඇහෙනවා. දරුසෙනෙහස හදවතේ තිබ්බ මිනිහෙක්ින්ද හිතට දැනුණා හීන් එකෙක්ගේමයි කිය. එබිකම් කරලා බලනකොට උරයක් තියෙනවා. උරේ අරන් ලෙහලා බලනකොට මේ දැන් හම්බෙච්ච පොඩි එකෙක් ඉන්නවා. බඩිරුඟු ලෑනිලා අර පොඩි එකාගේ හැම තැනම රත් පැහැගැන්නිලා. විජහට පොලිසියට කිව්වා පොඩි කාව ඉස්පිරිතාලට දැම්මා. බබා කාගේද කියලා හැව්වා. ලොක්කි මිනිපිරි දෙන්න මහ වුණා. බන්ධනාගාරට අරන් ගියා. එනවා කුලප්පුව. ඒක වාව ගන්න ඕනේ. එන කුලප්පුව වාවන්න තමයි
ආගම දහම, සංස්කෘතිය, පවතින නීතිය, සමාජ ධර්මතා, කුල ගෝත්‍ර, ජාතිකත්වය මෙව්වා අපිට චූටි කාලේ ඉඳලා පුරුදු පුහුණු කරන්නේ ඒ ආකල්පයේ පිහිටලා වැරදි වලින් අත මිදලා පුණ්‍යවන්ත ගමනක් යන්න. සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. එතකොට ඒ වැරද්දෙන් අයින් වෙනවා. නීතියට පටහැනි ඒ වැරද්දෙන් අයින් වෙනවා. අපේ ජාතිකත්වයට ගැලපෙන්නේ නැහැ. එයින් එකෙන් අයින් වෙනවා. සංස්කෘතියට ඔබින්නේ නැහැ. අයින් වෙනවා. කුල ගෝත්‍රයට yaadෙන්නේ නැහැ. අයින් වෙනවා. මෙව හදලා තිබ්බේ පින්නතුනි අපිට නිවැරදි ගමනක් කරන් යන්න. වටේට වැට බැඳා වාගේ මේ උදාර සංකල්ප නිර්මාණය වෙලා තියෙන්නේ අපිට හොඳ ගමනක් යන්න. කඩාගෙන බිඳගෙන අපි යනවා. මේ ඇහැට, කනට, නහයට, දිවට, ශරීරයට මේ කුණු වැක්කරන මේ කුණු වෙලා යන කුණු ගොඩට සැප දෙන්න. වසන්ත මහත්තයා විඳිනවා නම් සැප මට විඳ හැකි සැප බෝ කර කර සැප බෝ කර කර විඳ හැකි ඒ තරම් ලෝකයක් තියෙනවා මම වටේට මට සැප ගෙනත් දෙන්න කැමති. නිකන් නෙමෙයි වැඳලා පසංග තියලා වැඳලා ඇවැසි සැප දෙන්න ලෝකයක් වටේට තියෙනවා. හැබැයි මේ ඉන්න අය අතරේ අඩුවෙන්ම නිදියන සහ වැඩියෙන්ම වැඩ කරන මිනිහා හැවුවොත් එම හැබැයි සතුටින් ප්‍රීතියෙන්ම ඉන්න කෙනා බැලුවොත් ඒත්ම එතකොට ඇමතුමා සමහරට දෙක වෙන්න පුළුවන්. දෙක වෙන්න පුළුවන්. එකම හේතුව ඇමතුමාට ගෑණියෙක් ඉන්නවා මට නැහැ. ඇමතුමාට පුතෙක් ඉන්නවා මට නැහැ. ඒ හින්දා ඒ ප්‍රශ්න ටිකත් අයින් වෙච්චාම මං එකනේ. මං එක. මං දන්නවා නිදි මරණ බව මං දන්නවා. වැඩ කරන බව දන්නවා. හැබැයි අර මා විඳින ආධ්‍යාත්මීය තෘප්තියට ඒ ගන්න තවම බෑ. තවම බෑ. කොච්චර වැඩ තිබ්බත් ඒ වැඩ ප්‍රීතියෙන් කරපුවාම දුකක් නෑනේ. සතුටුයි. හැම එකක්ම ප්‍රීතියෙන් කරන්න ඕන. පැවරෙන වැඩ ඒ වැඩේ කියනකොට චික් මට්ටමයි කියන්නේ. මම්මයි පේන්නේ. වෙන එකක් නැද්ද මේකට? මෙච්චර වුන් ඉදිද්දි අරක ආරූඪ කරගන්නවා මට බෑ මේක කරන්න කියලා. එතකොට පුතා පිදුරු ගහක්වත් උස්සන්න බෑ බරයි. මේ මහා පර්වතයක් උස්සන්න පුළුවන් මිනිහා පිදුරු ගහක් බර වෙන තැනට එනකම්ම තමන් විහිම්ම තමන්ගේ පෞරුෂේ වටනවා. අපි අපට දරන්න බැරි දේ හරි කරන්න පෞරුෂය හිතේ හයිය හදාගත්තොත් පුළුවන් ඕන දෙයක් දිනන්න. ඕන දෙයක් දිනන්න පුළුවන්. එතෙන්ට ගේන්න ඕන. කුණ්ඩල කේසි හැප්පිච්ච තැන ඉඳලා එහාට ඒ පෞරුෂය හැදුවා. කුණ්ඩල කේසිගේ ලපටි චරිතය කුණ්ඩල කේසි හරිම රාගිකයි. කුණ්ඩල කේසි රාගික චරිතයක්. අධ්‍යාපනය ලැබිලා නැහැ. අධ්‍යාපනය ලැබිලා නැහැ කුණ්ඩල කේසිට හේතුව තමයි කුණ්ඩල කේසිගේ අම්මයි තාත්තයි මහා ධන කුවේර සිටු පවුලක්. මහා ධන සිටු පවුලක්. ඒ සිටු පවුලේ කෝටි ගාණක් 80 කෝටියක් ධනය ඒ වෙනකොට. තව පොලියට දීපුවා හම්බෙන්න කුඹුරු ඉඩ කඩන් වලින් ලැබෙන්න ව්‍යාපාර වලින් ලැබෙන්න එමට 80 කෝටිය තව බෝ වෙවි ඉදිරියට යනවා. දැනට 80 කෝටියක් ධනෙ තියෙන මහ ධන සිටානෝ.
මේ අම්මයි තාත්තයි හිතුවා එකම දුවනේ. එකම පුතා. එහින්දා මේ සිටුවරයයි බිරිඳයි හිතුවා දරුවව එළියට දාලා හදන්න ගියොත් දරුවා විනාශ වෙන්න පුළුවන්. අපිට ඉන්නේ එකා නිසා ඕක රැක ගන්න ඕනේ. මේ තියෙන වස්තුව ඇති. අය මහ ලොකු අධ්‍යාපනයක් අපේ ළමයට නැතුවාට කමක් නැහැ කියලා මේගොල්ලෝ ප්‍රාථමික කල්පනාවකට වැටුණා. ප්‍රාථමික කල්පනාවක්. ඒකල යව්වේ නැහැ අධ්‍යාපනය ලබන්න. යව්වේ නැහැ සමාජ දැනුම ලබන්න. යව්වේ නැහැ ආධ්‍යාත්මීය ආගමික දැනුමක් ලබන්න. යව්වේ නැහැ නීතිමය දැනුමක් ලබන්න. මොකක්වත් නැති ළමයා ශාරීරිකව gedara හැදෙනවා. ශරීරයේ වැඩෙන්න සත්ව ගතියේ හැඟීම් මතුවෙනවා. හැඟීම් පාලනය කරන්නනේ අධ්‍යාපනය. තුබූ තැනෙක සොර සතුරං ගත නොයනාය සැඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජ මැතිඳුන් ගත නොයනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. අධ්‍යාපනයේ මිනිහෙකුට තියෙන්න ඕන ශිල්ප. ශිල්ප කියන්නේ මේ ලෝකය තුල වැඩ කිරීමේ හැකියාව. පැවරෙන ඕනෑම වැඩක් කිරීමේ හැකියාව මිනිහෙකුට තියෙන්න ඕන. මේ ඉන්න බාල පරම්පරාවට ඉදලා දෙන්නකෝ. අතු ගන්න බෑ. කොස්ස දෙන්නකෝ. අතු ගන්න බෑ. උදැල්ල දෙන්නකෝ. උදුළු ගන්න බෑ. නීර බඳින්න බෑ. නීර රහින්න බෑ. කොටන්න බෑ. බිම් පෙරලන්න බෑ. කැත්ත දෙන්නකෝ. වල් කොටන්න බෑ. පොළ ගන්න බෑ. මාළු පිණි ටිකත් එක්කන් ඇතිලිය මුට්ටිය නෑඹිලිය කොරහා මැටි කෝප්පේ දෙන්නකෝ. උයන්න දන්නේ. තනියෙන් ගමනක් අරින්නකෝ. පාරේ යන්න දන්නේ. එතකොට අතේ සල්ලි වියදම් කරලා උඹලා උගන්න අපේ කාට මොනවද කියන්නේ? ඈ? මම්මුලා වෙන ලෝකයක්. මම්මුලා වෙන අතරමං වෙන ලෝකයක් ඉගන්නවා. ඒ අතරමං වෙච්ච උ කොටසක් වීදියේ ඉන්නවා. නානාවිද මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. කොටසක් පුනරුත්ථාපනයේ ඉන්නවා. කොටසක් බන්ධනාගාරයේ ඉන්නවා. කොටසක් පරිවාස භාරයේ ඉන්නවා. කොටසක් කපාගෙන කොටාගෙන ගහගෙන මැරිලා ගියා. කොටසක් හැප්පිලා මැරිලා ගියා. ඔබ හදාපු ලෝකේ. අපි හදාපු ලෝකේ. කෙලස් ගින්නේ දැවි අතරමං වුණා. මේ කුණ්ඩල කේසීත් මව්පියන්ගේ අදූරදර්ශී දැක්ම නිසා අතරමං වුණා. කෙලස් පාලනය කරන්නට තරම් සමාජීය ආගමික නීතිමය සංස්කෘතික ජාතිකමය දැක්මක් මේ දරුවට නැහැ. ඒ නිසාවෙන් හැඟීම් මතුවෙනවා පාලනය කරගන්න බෑ. පිරිමියෙක්ගේ කටහඬ ඇහෙනකොටම කුලප්පු වෙච්ච මුව දෙනවා. කර උස්සලා බලන්නේ. අජානීය ස්කූටර තුරංගා පිට වඩිනා කුමාරිය නිවාත වේගයෙන් ඉගිලෙනු කොතනා
බදා හිමි දෙවුර එසවි පුරවර සිරි බලනා විලාසයට උඹේ කිරුල බිම වැටෙයිද හිතුණා. කරුණාරත්න දියුල්ගනි මහත්තයා කියන්නේ ඔබ. කෙල්ලා ගියලු කුලප්පු වෙලා බයිසිකලේ. කොල්ලාගේ කරට උඩින් අත් දෙක දාලා බදාගෙන දෙපැත්තේ තියෙන සිරි නරඹනවලු අහංකාරකමට. කලින් යාළු වෙච්ච කොල්ලා ඉන්නවලු වීදියේ නගර සභාවේ වැඩලු. ඌ ඉන්න තැනින් යනකොට සුවඳ විලවුන් දාපු ලේන්සුවෙන් නහය වහගත්තලු. අරු ගඳයි කියලා. ඌ දැක්කා ඒ ගමන. දැකලා කෙල්ල ගියේ ගමන දිහා බලන ඉඳලා කියනවා කුමාරියනි වාත වේගයෙන් නිගිලනු කොතන ඔය යන වේගයට උඹේ කිරුල බිම වැටෙයිද හිතුණා. මොකද්ද ගෑණියෙකුට තියෙන කිරුල? බිම වැටෙන්න තියෙන කිරුල මොකද්ද ගෑනුන්ට? ඒක තමයි සීලය. ගැහණියකගේ අභිමානවත් ශික්ෂණය ඔය යන ගමනේ හැටියට බිම වැටෙනවා. එහෙනම් පරිස්සම්යන් කිව්වා. කලින් පෙම්වතා අවබෝධයක් නැතුව හැඟීම් වලට වහල් වෙච්චාම කුලප්පු වෙච්ච ගමනක් තමයි අප තුල නිර්මාණය වෙන්නේ. කුණ්ඩල කේසීට එහෙම එකක් පාලනය කරගන්න බැරි හැඟීම්. දවසක් ඇමතුමා රජ්ජුරුව අන කරලා පාතාලයේ එකෙක් අල්ලාගෙන පාතාලයේ එකෙක් ගෙනල්ලා ඌට දඬුවම් කරනකොට ඌ මිනි මරපුවා හොරකම් කරපුවා සල්ලාලකම් කරපුවා ඔක්කොම හෙළිදරව් කළා. මූ සාහසික රාජද්‍රෝහියෙක් නීති විරෝධී අපරාධකරුවෙක් කියලා සනාථ කරලා රාජ සභාවෙන් මරණීය දණ්ඩනය නියම කරලා මරන්න අරන් යනවා. වදමල් පලන්දාගෙන කසපාර තලතල රාජපුරුෂයෝ දෙපැත්තේ යනවා. හොරා මැද්දේ යනවා. පිටිපස්සෙන් වදකයෝ යනවා කසපාර තලනවා. කොල්ලා මේ සිටු ගෙදර ගාවින් යද්දි හයියෙන් කෑ ගහනවා මාව බේරගන්න මාව බේරගන්න මාව බේරගන්න කෙනෙක් නැද්ද? මට ආදරය කරන කෙනෙක් නැද්ද? මගේ තරුණ ජීවිතය මේ දැන් හොරුන් හෙලන ගිරිමුදුනෙන් හෙලලා මරන්න ගෙනියන්නේ. මං අය මගේ ජීවිතේ කිසි වරදක් වෙන්න දෙන්නේ නැහැ. මාව බේරගන්න කියලා කියනවා. සද්දෙට කුණ්ඩල කේසි කොල්ලෙක් ගහනනේ කුණ්ඩල කේසි බැලුවා. ලස්සනයි මහත්තයා. හොරු ලස්සනයි මහත්තයා. බොරු නෙමෙයි. මේක ඇත්ත. හොරු ලස්සනයි. හේතුව හොරාට කාලා අව්වේ බිමේ වැඩන සනීපෙට ඉන්නවා. එහෙනම් හොරු ලස්සනයි. මම මේ කියනවට අල්ලගත්ත රාජකීය හොරු බලන්න. ඔක්කොම ලස්සනේ උන්නේ. ඔක්කොම ලස්සනේ උ. හරක් කටා කියලා කිව්වට මොකද? හරි ලස්සනයි. වම්බොට්ටා කිව්වට ලස්සනයි. ඔය ව්‍යාජ නමක් තිබ්බාට හරිම සොඳුරුයි. පහුගිය කාලේ සංජීවට අර මහාධිකරණයෙන් වෙඩි තියලා සාහසිකයා පැනලා යනවනේ. සාහසිකයාගේ ඡායාරූපය අන්තර්ජාලයට දානවා. මොහු අත්අඩංගුවට ගන්න සහාය වෙන්න කියලා. අන්තර්ජාලයට රූපේ වැටෙනකොට ලස්සන කොල්ලා. ඇත්තටම ලස්සනයි. ලංකාවේ කාන්තාව කුලප්පු උනානේ පුදුම කුලප්පු වෙලා. අත්අඩංගුවට නම් ගන්න එපා. ඒ දරුවාට නිදහසේ ඉන්න දෙන්න. දඬුවම් කරන්න එපා. හරි කරුණාවන්ත ළමෙක් වැරදි කාතිනුත් වෙන්න පුළුවන්. නිදහස් කරන්න පුළුවන්. ඒ හින්දා හදාගන්න බැරි නම් අපිට දෙන්න අපි හදන්නම් රටට කරදරයක් නැති වෙන්න. පුරතල් කරන්නන්ලු තියාගෙන.
කියලා ගෑනු කුලප්පු වෙලා දැම්මාන්තර එක පිරිමියෙක් දැම්මේ නැහැ. එකම පිරිමියෙක්වත් දැම්මේ නැහැ. ගෑනු අයමයි දැම්මේ. ඒ જાතියේ කියා තමයි සිටු ගෙදර හිටිය කුණ්ඩලකේසි. කොල්ලව දැක්කා මල ඉර බැහැගෙන යන වෙලාවේ බහින ඉර එළියේ රශ්මියත් කසපාර තලන වේදනාවත් මරණ බීතියත් තුනම මත කොල්ලට දාඩිය වැක්කෙනවා. අර සුදු පැහැති ශරීරය පිපුණු ශරීරය දාඩියෙන් තෙත් වෙලා ඉර එළියට දිලිසෙනවා මේක. කුණ්ඩලකේසිට පෙරේත හිතුණා. පෙරේත හිතිලා කුණ්ඩලකේසි අනේ මේ කව මට මිනිහා කරගන්න තියෙනවා නම් ඇත්තටම කොච්චර සැපයි. කොහොම හරි මේ කව මිනිහා කරගන්න ඕනේ මරන්න ඉස්සෙල්ලා. අපේ තාත්තා මහ දන සිතානෝ. ඒ හින්දා තාත්තට පුළුවන් වෙයි. මං ගිහින් කියනවා කියලා පල්ලෙහාට දැන් දුවගෙන එනකොට කුණ්ඩලකේසිගේ අම්මයි තාත්තයි මගදී මුණ ගැහුණා. තට්ටු 7යි නේ දුවගෙන එනවා. තට්ටු දෙකටත් විදුලි සෝපාන තිබ්බාට සිටු ගෙදර තට්ටු 7ටම තිබිලා නැහැ. ලංකාවේ තට්ටු දෙකටත් විදුලි සෝපාන අප්පා. ඒ සිටුවරුන්ට වඩා මේ සිටුවරු බලවත්. ඔව් එහෙම සිටුවරු වර්තමාන සමාජයේ නොපතත්. ඒකත් මතක තියාගෙන හිටියොත් හොඳයි. අමාත්‍ය මණ්ඩලෙම එහෙමවා මේ රටවැසියෝ නොපතති. සිහිය පිහිටුවාගෙන යා යුතු ගමන යා යුතුමයි. හැම වෙලාවෙම සිහිය පිහිටවන්න ඕන. අතීතය බලන්න ඕන, වර්තමානයට එන්න ඕන, අනාගතයට නිර්මාණය වෙන්න ඕන. එතකොට ගමන ලස්සනයි පින්වන්තයි. කුණ්ඩලකේසිගේ අම්මයි අප්පච්චි හම්බ වුණා. දන ගහලා වැටිලා බලාගෙන යදිනවා. මං අද සියදි විනාසාගෙන මැරෙනවා. මං අද සියදි විනාසාගෙන මැරෙනවා කියලා අම්මයි අප්පච්චි දෙන්නට. අල්ලලා හොල්ලලා ඇයි පුතේ ඇයි මයි පුතා. ආන්ගර පාරේ ගෙනියන ලස්සන කොල්ලව මරන්නලු ගෙනියන්නේ. ඒ කොල්ලව බේරලා මට කසාද බැඳුවේ නැත්තම් අද මං සියදි විනාසා ගන්නවාමයි. පාය පාගගෙන මේක කියනවා දෙමව්පියෝ දෙන්නා කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. මේ තමුත් ඒකම කීයක් ගෑනු ඔහොම ගිහින් ඇද්ද? ඔව් කෙල්ලෝ කොල්ලෝ මව්පියන්ට විරුද්ධව ගුරුන්ට විරුද්ධව සංස්කෘතියට පටහැනිව නීතියට පිටුපාලා කීයක් හිතුවක්කාර ගමන් ගිහිල්ලා ඔහොම වෙලා ඇද්ද? හොඳට බලන්නකො. මං එහෙම කරන්නේ උඹලගේ උන් එහෙම කරන්නේ. ඒ ඉඳන් උන් පරිස්සම් කරපන් කියලානේ මේ කියන්නේ. දැකලා පරිස්සම් වෙන උඹට බලපන් උඹට වෙලා තියෙන දේ. උඹ පරිස්සම් වෙලා නැතුව කොහොමද උඹ ගෑණි පරිස්සම් කරන්නේ? දරුවෝ පරිස්සම් කරන්නේ. උඹට උඹව පරිස්සම් කරගන්න බැරි වුණා. අතේ තිබ්බ සල්ලි දීලා කටගොන්නක් බීලා මේ පන්සලට එන්න තරමට උඹ සතෙක් වගේ වුණා නම් හෙටක් කොහොම දකින්නද පුතා? හෙටක් කොහොම දකින්නද? ඔය වාගේ අය එදත් හිටියා අදත් ඉන්නවා මතුදාත් ඉන්නවා. බුදුහාමුදුරුවෝ බණ කියන තැනට කිංචි මානවිකාව පැනලා කිංචි මානවිකාව මෙහෙම කියනවනේ. මේ පේන්නේ නැද්ද මගේ හැටි? මට බබෙක් හම්බෙන්න. මේ බබාගේ තාත්තා ඔබ මේ බබා හම්බෙන්න ඕන්න මෙන්නව තියෙද්දි මිනිස්සු රැස් කරගෙන බණ කිය ඉඳ තියෙන්නේ. ගෙදර දුරුගම්බිරිස් නැහැ මොනවත් නැහැ. මෙතන වැඩේ නිම වෙලා ඇවිල්ලා බණ. ඔහොම මෙවුන් එදත් හිටියා. අදත් තියෙන කම්පා වෙන්න දෙයක් නැහැ. ඒ දේවල් දැකලා හිත හදා ගන්න තියෙන්නේ. මේ જાතියේ මිනිහෙක් නොවේවා. මේ જાතියේ පිරිමියෙක් නොවේවා. මේ જાතියේ පිරිමියෙක් දීගෙට නොවේවා. මේ වාගේ දරුවෙක් මගේ බඩේ නූපදීවා. මේ වාගේ එකෙක් ආශ්‍රය කරන්නවත් නොලැබේවා කියලා
දැඩි අදිෂ්ඨානයකට අරගෙන එවැනි සමාජයක් නොපතණ්ඩයි පුතේ බණහන්. කුණ්ඩලකේසිගේ අම්මයි අප්පච්චි ඉදිරියේ මේ දඟකාර ගෑනු ළමයා කියන කියමනට එකම දරුවා හින්දා හිස නමන්න වුණා. දෙමව්පියෝ දෙන්න හිස නැමුවා. නමලා උපායක් යෙදුවා ලොකු අල්ලස් මුදලක් දීලා වදකයන්ටයි රාජපුරුෂයන්ටයි හොරාව පන්න ගන්න. බලන්නකො වසන්ත ඇමතුමා මේවා ඒ කාලේ ඉඳලම ඇවිල්ලානේ. ඒ කාලේ ඉඳලම ඇවිල්ලා. ඊට පස්සේ ලොකු මුදලක් හදලා යවුවා. යවලා මරන්න ගෙනියන වීදියෙන් හොරාව පැන්නුවා. පන්නලා හොරාගේ ඇඳුම් ගැලෙව්වා. ගලවලා වීදිය දිගේ ආපු අහිංසක කොල්ලෙක් අල්ලාගෙන ඌට ඇඳුවා. තමන්ගේ දරුවගේ විමුක්තිය වෙනුවෙන් අර වීදියේ ආපු අහිංසකයා වරන් ගිහිල්ලා හොරුන් හෙලන ගිරිමුදුනේ මැරුවනේ. මේ සිද්ධිය දැනට අවුරුදු 10 ගානකට එහා වෙලා තිබුණත් මේ බණ බුදු බණ අතීත වර්තමාන අනාගත කියන තුන් කල් දක්නා නුවණින් දේශනා කොට වදාළ සත්‍ය වෙන්නේ අදත් මේ සිද්ධි නැද්ද? තමන්ගේ දරුවන්ගේ විමුක්තිය යයි සිතා අනුන්ගේ දරුවෝ මරන්නේ නැද්ද? මේ රටේ මරන්නේ නැද්ද? කී දෙනෙක් මරලා ඉන්නවද බලන්නකො. මට ඕන නාමිකව කියන්න පුළුවන්. අධිකරණේ තීන්දුව වෙච්ච ඒවාක් තියෙනවා. අධිකරණේ පවතින ඒවාක් තියෙනවා. තවම හෙලි නොවිච්ච ඒවාක් තියෙනවා. මේ සමාජය ඇතුළේ. පින්නතුනි සත්‍යයට පිටුපාලා අධාර්මිෂ්ඨව යන ගමනේ මෙහෙම එව්වා දකින්න තියෙනවා. මෙහෙම එව්වා දකින්න තියෙනවා. අන් එවැනි අවස්ථාවන් මේ ලෝකයේ මතු නොවෙන්නට මතු නොවෙන්නට ධර්මයේ පිහිට පතන්න කියලානේ මේ තියෙන්නේ. ධර්මයේ පිහිට අපි ලබාගෙන ක්‍රියාවට නම්වන්න ඕනේ. බෙහෙත් ටික අරගෙන පාවිච්චි කරන්න ඕනේ. එතකොටයි ලෙඩේ හොඳ වෙන්නේ. දැන් ලෙඩේ තවම තියෙන අය බොමයි. කුණ්ඩලකේසිගේ අවශ්‍යතාවය අර පැත්තෙන් අර හොරාව සිටුවරයෙකුගේ ඇඳුම් අඳලා අරගෙන ඇවිල්ලා සිටු කුමාරයෙක් ගෙනාපු විදිහට කසාද බැඳුවා. කසාද බැඳුවාට ඇඳුම සිටු වුණාට ඇතුලේ හොරා. ඇතුලේ ඉන්නේ හොරා. හොරා පරිවර්තනය වෙලා නැහැ. ඇඳුම පරිවර්තනය වෙලා. හොරා දැන් මගුල් පෝරුවේ ඉඳගෙනම හිතනවා කුණ්ඩලකේසිට පලන්දලානේ එකම දරුවා හින්දා රන් රිදී මුතු මැණික් සර්වාභරණම නලල් තලයේ ඉඳලා මාපටගිල්ල දක්වාම ආභරණ පලන්දලා හොරාට පේනවා මේල පලඳනාවේ මැණික් ගල් රබර් බෝල වාගේ ඉන්න බෑ මේකට. මු හිතනවා මගුල් පෝරුවේම බලන්නකො ප්‍රාර්ථනාව මේකි මරලා මේ ටික ගත්තොත් මට ජීවිතේටම ඇති. ඒ හින්දා ඉවසලා ඉඳලා උපායශීලීව මේකි මරන්න ඕන. හැදුවා උපායක් දැන්. ගෙදර ඉඳගෙන හැදුවා උපායක්. උපායක් හදලා කුණ්ඩලකේසිට කිව්වා මං එදා මරන්න ගෙනියන වෙලාවේ හොරුන් හෙලන ගිරිමුදුනේ ගිරි දෙයියන්ට බාරයක් වුණා. ඒ බාරය ඔප්පු කරන්න ඕන. මොකද්ද ස්වාමීනි? මාව අද මරණින් නිදහස් කළොත් මං එළියට ගිහිල්ලා මහා ධන කුවේරයෙක් වෙලා ලස්සන ගෑනු ළමයෙක් කසාද බැඳගෙන ඇයව සරු ආභරණයෙන්ම සරසලා දෙවියන්ට ප්‍රදර්ශනය කරනවා කියලා පොරොන්දු වුණාලු. ඊට පස්සේ දෙවියෝ ඇගේ සිරි නැරඹුවාම සියලුම ආභරණ ටික ගලවලා පොට්ටනියක් බැඳලා දෙවියන්ට පූජා කරනවලු. මේකගේ බාරේ බලන්නකො. අදටත් ගෑනුන්ට කියපු ගමන් මහත්තයා
දේවාලට යනවාමයි. මේ ලංකාවේ තියෙන දේවාලවල බලන්නකො මායම් වෙන්නේ ගෑනු යන්නේ ගෑනු. පිරිමි ගියොත් ගෑණිගේ කරදරේට පිරිමි ගියොත් ඒක අයින්නව ඈත. ගිහිල්ලා එනකම්. ආවහම මේක බයිසිකලේ තියන් යනවා. දෙයියෝ මෙහෙම කිව්වා මේක ගොළුවා වාගේ යනවා. ඉතින් අහා යනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කියනවා මේ කරන්න දෙයක් නැහැ මේක කරන්නම ඕන. ඒ තොইলে කරන්නම ඕන. තියෙන මොකක් හරි විකුණලා තොইলে කරන්න ඕන. නැත්තම් දීග කන්න බෑ. මේ පහුගිය කාලේ එක ගෑණියක් දෙහි ගෙඩියක් ගිලලා හිර වෙලා මැරුණා. උගුරට වඩා ලොකු දෙහි ගෙඩියක් ගිල්ලා මේක දෙයියා දීපු එක. අවුරුදු 45ක් බත් කාපු ගෑණි උගුරේ ගාන දන්නේ නැනේ. එක ගෑණියක් තැඹිලි ගෙඩි 23ක් බීලා මැරුණා. බොක්ක පැලිලා. දේවාල ගානේ ගිහිල්ලා. මේ සමාජයේ ඔබට පේන්නේ නැතුවාට පින්නතුනි මිත්‍යා දෘෂ්ටික පුහු පාපතර ගමනක් ගිහිල්ලා විනාශ වෙච්ච පවුල් බොමයි. විනාශ වෙච්ච පවුල්. එච්චර දෙයියෝ ඉන්නවා නම් අර කුරුණෑගල වයඹ මෙතන මේ ඉබ්බගොමුව හරිය කන්ද නාය ගියා. දේවාලේ තිබ්බු තැනක්වත් නැහැ. කපුවත් නැහැ සාස්ත්‍ර බලපු වුණුත් නැහැ. කන්දට යට වෙලා මැරෙන්න තව ස්වල්ප වෙලාවයි කියලා තොපි අයින් වෙව් අඩේ අයින් වෙව් කියලා කියන්න දෙයියා ආවේ නැහනේ. අර එක ගමකම මිනිස්සු අයින් කෙරුවා බල්ලා. දැක්ක නේද මහත්තයා අන්තර්ජාලය තියෙනවා. බල්ලා කන්ද දෙදරනවා බල්ලට දැනුණා කම්පනේ. බල්ලා දොරට ගහලා බුරලා ගෙදර මිනිහව ඇහැරෝලා කන්ද පෙන්නුවා. දුවගෙන ගිහිල්ලා කන්ද දිහා බලාගෙන බුරන්න ගත්තා. මිනිහා බලනකොට ගල් වැටෙනවා සට ගාලා. මුළු ගමටම ඇහැරවලා ගමේ මිනිස්සු ටිකත් අරන් පැන්නා. ටික වෙලාවයි ගියේ කන්ද නාය ගියා. මට කියන්න අර දෙවොලේ මිනිහාද දෙයියා අර දෙවොලේ බල්ලාද දෙයියා මිනිසුන්ට ජීවිතේ දීපු දෙයියා බල්ලානේ. වඳිනවා නම් වැඳපියවක පුද පූජා තියතියා. මේ කොහෙද ඉන්න කසිප්පු කාරයෝ ස්ත්‍රී දූෂකයෝ එවුන්ට කරගන්නම දෙයක් නැතුව වදින්න වලක් නැතුව ඔළුව කරකනකොට මේ උන්දලා ගිහිල්ලා මට මතකයි කඩවර දේවාලයට ගියපු ගෑණිගේ බෙල්ල මිරිකලා දේවාලය ඇතුලේ වැවට දැම්මා. ඒකව දූෂණය කළා. ඒකල හිරේ ගියා කපුවා. ඒත් පහුවදා යනවා කියන්නකෝ. ඒකට පඳුරු පාක් කුඩම් පුදන්. ඒ තරමටම මිත්‍යා දෘෂ්ටික ආකල්ප අපි ගාව. කුණ්ඩලකේසීටත් ඔය ගතිය ආවා. කුණ්ඩලකේසි මිනිහත් එක්ක ගියා. ගිරිමුදු නැදී මිනිහා කිව්වා උඹ එක්කන් ආවේ මරන්න කියලා. පින්නතුනේ අන්න හැප්පිච්ච තන කුණ්ඩලකේසි. පාපය ඉවර වුණා. මිත්‍යා දෘෂ්ටික දැකීම පහ වෙන්න ගත්තා. කුණ්ඩලකේසි මෙනෙහි කරන්න ගත්තා, හිතන්න ගත්තා. ඇයි මට මෙහෙම වුනේ? මං අම්මට පිටු පෑවා, තාත්තට පිටු පෑවා. මම මේ වාගේ කාල කන්නියෙක් හොඳයි කියලා තේරුවා. රජ්ජුරුවන්ගේ රාජකීය අනෙන් මරන්න ගියපු මේකට ජීවිතය දුන්නා. මම මේ වෙලාවේ මේ මට හිමි සියලු වස්තුව මේක වෙනුවෙන් දෙයියන්ට පූජා කරන්නත් ආවා. මගේ පතිවෘතා සීලය 16 අවුරුද්දක් මම රැකගත්ත පතිවෘතා සීලය ගෑණියෙකුගේ ඔටුන්න අර සින්දුවේ කිව්වේ වැටෙයි කියලා. ආන්ගේ ඔටුන්න මම මේකට පූජා කෙරුවා. එච්චර කැප කරලත් මේක මට ආදරය කරලා නැහැ. ආදරය කරලා තියෙන්නේ අර පල් හොරාගේ හොර ගතියටමයි. මේක මරන්න ඕන එකෙක්. මං රාජකීය ආනට පිටු පෑවේ.
ඒ හින්දා රජ්ජුරුවෝ අතින් තීන්දු වෙලා වදකයන්ගේ මැරෙන්න ගියපු උඹ අද අන්තිම තීන්දුවත් මගේ උඹේ මරණය සිද්ධ වෙන අතත් මගේ කියලා කුණ්ඩලකේසි උපායක් යොදලා මේ හොරාව ගිරිමුදුනෙන් පල්ලට පෙරළුවා. ගිරිමුදුනෙන් පල්ලට පෙරළුවා. ආදරේම කරපු මිනිහත් නැහැ. ආදරේ කරපු දෙමව්පියොත් නැහැ. රාජ්‍යයට ආපහු යන්නත් බෑ. කුණ්ඩලකේසි පිස්සු වගේ කැලේ මැද්දෙන් යන්න ගියා. ඉසෑරුණු අතේ. ගිහිල්ලා යොදුන් ගානක් ගියා. අඳුර වැටිගෙන එනවා. ඈත පහන් එළියක් පේනවා. ඒක බලාගෙන යනවා කුණ්ඩලකේසි. පහන් එළිය අභියසට යනකොට වැටෙනවා කලාන්ත වෙලා. ඒක භික්ෂුණී ආරාමය. භික්ෂුණීන් වහන්සේලා ඇවිල්ලා කුණ්ඩලකේසිව ඔසවාගෙන ගිහිල්ලා ඇයව උපස්ථාන කරලා සිහිය පිහිටුවලා ඇයට බණ දහම්ම පුරුදු කළා. ලෝක ස්වභාවය කියා දෙමින් බණ දහම් පුරුදු කළා. ධර්මය අවබෝධ කරගත්ත කුණ්ඩලකේසි පැවිදි වුණා. දැන් ගොඩාක් පැවිදි වෙන අය ධර්මාවබෝධයෙන් පැවිදි වෙන්නේ නැති හින්දා පැවිද්දට ඇවිල්ලා හොරා කනවා. පැවිද්දට ඇවිල්ලා වල් කොමේ යනවා. පැවිද්දට ඇවිල්ලා කසිප්පු බොනවා. පැවිද්දට ඇවිල්ලා හොර ජාවාරම් කරනවා. මං දැක්ක ඊයේ පෙරේදත් මාංචු දාගෙන ආරයි යනවා. සිවුරේ පාටට කුඩු පැකට් හදලා. බලන්න. අහස මහ පොළොව උහුලනවද? ගංගදිය නොගලයිද? මහ පොළොව කම්පා නොවේයිද? භූමි කම්පා නොවේයිද? නාය නොයයිද? මිනිස්සු වැළලෙන්නේ නැති වෙයිද? මේ අපරාධ පේනකොට පින්නතුනි සංසාරේ එහෙම අපරාධ කළ අය තමයි ගංගදියේ ගියේ. අපි අනුකම්පා කරනවා තමයි. ඇත්ත ඒක. මහ පොළොවේ පණ පිටින් මිනිහෙක් වැළලෙන්න මොනතරම් පාප කර්මයක් කරලා ඇද්ද? ඒ සසර කරපුවා. ඔය දැන් කරන ඒවාට මේ ජීවිතේදී හම්බෙනවා වෙලාවක. වයඹම මට මතකයි. පණ පිටින් බලු පැටියෝ 3 දෙනෙක් කවුදෝ ගෙනත් දාලා උන්ගේ දොරකඩට. ඒ බලු පැටව 3 දෙනා මේ ගෙදෙට්ට ගියා. ඒ ගෙදර හිටපු රෞද්‍ර තරුණ පිරිමියා මොඩේ පිටිපස්සේ වලක් කෙටුවා. පණ පිටින්ම බෙල්ලෙන් එල්ලලා වලට දැම්මා වැහුවා. බලු කුක්කෝ 3 දෙනා පණ පිටින්ම වල දැම්මා. වල දාලා මේ කම්කරු එදිනෙදා කුලියට යන මිනිහා කොල්ලොත් එක්කන් ගියා ලිඳක් කපන්න. ලිඳ කැපුවා. හැන්දෑවේ තේ බොන වෙලාව. ඉනිමගක් තියලා ඉනිමග දිගේ උඩට කට්ටියට තේ බොන්න එන්න කිව්වා. මේ කලින්ද ඇතුලේ ඉඳගෙන ඔක්කොම උඩට එව්වා. අන්තිමට එන්න. අර අනිත්‍ය ඔක්කොම උඩට එනකන් ඉඳලා ලිඳේ එක පළුවක්ම කඩාගෙන වැටිලා ලිඳ වැහුණා. ජීවමානව සතියක් ගියේ නෑ. ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දුන්නා. කර්මය බලවත් වෙච්ච ගමන් විපාක දෙනවා. හැබැයි ඒ කර්මයට වඩා බලවත් පිනක් තිබුණොත් සංසාරේ කරපු අර විපාකයේ පාලනය කරගෙන ඉදිරියට අරන් යනවා. දැන් ඔය මහත්යලාට පේනවානේ රාජකීය සැප විඳපු මිනිස්සු හිරේ යනවා පේන්නේ. පින ඉවර වෙගෙන එන්නේ. මරණීය දඬුවමේ නියම වෙන අය ඔතන ඉන්නවා. මේ එළියේ ඉන්නවා මන් දන්නවා. පින ඉවර වෙගෙන එන්නේ. ඒ ඉවර වෙච්ච දවසට මරණීය දඬුවමේ උරුම වෙනවා. ඒක සත්‍යයි. සෝබා දහම හරි කම්පා වෙලා ඒ දඬුවම දෙනවා. ඒක ඔබට මට කාට වුණත් කර්මානුරූප භාවයේ පොදු එකක්. කර්මයේ පින්නතුනි අදාළ වෙලාවට විපාක දෙනවා මිසක් බලවත් වූ වෙලාවට විපාක දෙනවා මිසක් හිතුණු වෙලාවට විපාක දෙන්නේ නැහැ. සමහරු නම් කියනවා අරුන් අච්චර පව් කරද්දි එවුන් ලස්සනට ඉන්නවා.
මේ මොකවත් පවක් කරපු නැති එකාට බලන්නකො වෙච්ච දේ. සිගරට් බිව්වේ නැහැ, අරක්කු බිව්වේ නැහැ, නරක වැඩක් කළේ නැහැ. ඒත් මේකට පිළිකාවක් හැදුනනේ. අර අපරාධ ඔක්කොම කරන ඒකට කිසි ඉහෙන් බහින රෝගයක් නැහැනේ. ඇයි අපිටම මේ? ඒ පේන්නේ පුතේ අපිට මේ ටිකක්නේ. සංසාරේ දිගු බව කියන්නට බෑ. ඒ හින්දා තමයි ඒකේ ප්‍රමාණය කියන්න බැරි හින්දා මග කෙටි යා යුතු මග දුරයි සිහියෙන් නුවණැසින් තරණය කළ යුතුයි. පින්නතුනි අපි ආපු සසර ගමන කෙටි වෙන්න පුළුවන්. යන්න තියෙන මේ පෞකාර සංසාර ගමන දිගු වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ අනන්ත දිගු සසර ගමනේ දුක් විඳින එක නවත්තන්න නම් සිහිය පිහිටුවන්නලු. සිහියෙන් නුවණැසින් තරණය කළ යුතුයි. එතකොට පින්නතුනි ජීවිතේ අපිට වැටෙන්න තියෙන දුක් වලින් අත මුදවලා ගෙනියන්න පුළුවන්. කුණ්ඩලකේසි පැවිදි වුණා. පැවිදි වෙලා අවබෝධයෙන් පැවිදි වුණා. පැවිදි වෙලත් බණ දහම්ම ජීවිතේ පුරුදු පුහුණු කළා. බුද්ධියෙන් පරිණත වෙච්චි කුණ්ඩලකේසි දවසක් සරියුත් මහා තෙරුන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය දේශනාව අහගෙන ඉඳලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙලින් උතුම් අමා මහ නිවනින් සැනසුණා රහත් තෙරණින් වහන්සේ නමක් හැටියට. මේ කතාව සමාජයේ පුරාම ගියා. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවට වඩින ධම්සභා මණ්ඩපයේත් බුදුහාමුදුරුවෝ වඩින තුරු රැස් වෙච්ච අය කතා කරන්නේ කුණ්ඩලකේසි කතා පුවත. ඒ විස්මිතයිනේ. විස්මිතයි. මිනිහත් මරලා සිටු පවුලක ඉඳලා ඇවිල්ලා පැවිදි වෙලා රහත් වුණා. අරුම පුදුමයි. මිනිස්සුන්ට. මිනිස්සු කතා වෙනවා. දැන් මම මේ බණට ධර්මාසනයට එන්නේ ඉස්සෙල්ලා ඔයාලා මොනවද කතා වෙවි හිටියේ? කාගමහඳුරෝ බණට ඇවිල්ලා අද මధుර බණක් කියයි මොන ජාතකෙන් කියයිද දන්නේ මොන ජාතකෙන් කිව්වත් අපි ඒ පිළිවෙලට හැදෙමු නංගි එහෙම කිව්වද? එහෙමම කතා වෙවි හිටියේ. ඕපාදූප මලු 60ක්වත් ලෙහන්න ඇති අප්පා. ඔව්. අරකට වෙච්ච ඒවයි මේකට වෙච්ච ඒවයි අරකට කරපුවයි මේකට කරපුවයි අපේ ගෙදර කාපුවයි අලුත් අවුරුද්ද ලබාපු විදියයි ලබාපු විදිහේ රංගපාපු විදියයි ඔව්ව හැර ධර්ම සාකච්ඡා කෙරුවා නෑ එදා අරුන්දලාටත් ඒ පිස්සුව තිබ්බා මේ බුදුහාඳුරුවන්ගෙන් බණ අහද්දි කාගමහාඳුරුවන්ගෙන් නෙමෙයි බුදුහාඳුරුවන්ගෙන් බණ අහද්දි කුණ්ඩලකේසීට වෙච්ච දේ ගැන කතා කර කර හිටියා බුදුහාඳුරුවෝ දැක්කා. උන්වහන්සේට ਸਰවඥතා ඥානය තියෙනවනේ. දැක්කා. දැකලා බුදුහාඳුරුවෝ ධම්සභා මණ්ඩපේ වැඩහිඳ ඇහුවා මා එන්නට පෙර ආතුව ඔබ කවරනම් කතාවක නිරත වෙලා හිටියාද? දැන් බොරු කියන්න බෑනේ. බොරුවක් කිව්වොත් බුදුහාමරන්ට පේනවා. එහෙනම් ඇත්තමයි කියන්න වෙන්නේ. ඒ ගමන සියලු දෙනාම ඇත්ත කිව්වා. බුදුහාමුදුරුවෝ කතාව අහගෙන හිටියා. කතාව අහගෙන ඉඳලා ඒ රැස් වෙලා හිටපු භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසක, උපාසිකාවන්ට දේශනා කොට වදාළ ගාථාව තමයි මම මාතෘකා කළේ. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍යාත්තානං සවේ සංගාම යුත්තම. දසලක්ෂ ගණන් සතුරු සේනාව මරා දමා මා දිනුවා මා ජයගත්තා කියලා සතුටු වෙනවාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ තමා තුලම ඉපදී තමාව විනාශ කරන කෙලෙස් සතුරු සේනාව මරා දමන්නේ යමෙක්ද ඔහු තමා නියම ජයග්‍රාහකයා. ඔහු තමා නියම දිනුම ලබන උත්තමයා. එතෙන්ට එන්න වීරිය වඩන්න කිව්වා.
පින්නතුනි අපිට පේන්නේ නැති කැත ගතියත් ඒකමයි. අපි තුලමයි අපි විනාශ කරන මිනිහා ඉන්නේ. අපි තුලමයි අපිව ආරක්ෂා කරන දෙවියා ඉන්නේ කියන එක අපට පේන්නේ. අපිට පේන්නේ නැති නිසා අපි මොකද කරන්නේ? අපිව විනාශ කරන, අපිට දුක් දෙන කෙලෙස් ඔස්සේ අපි යනවා. අපිව රකින්න, අපිව සැපතේ තියෙන, අපිව පොහොසතෙකු කරන උත්තම ගුණධර්ම අපි පසෙක දාලා තියෙනවා. වැඩ කරන්නේ. මම එකයි වසන්ත සමරසිංහ ඇමතුමා ඒ වෙලාවේ කිව්වේ. ආණ්ඩුවෙන් බාරගෙන තියෙනවා කම්මැලියන්ගේ ලෝකේ සන්තෝෂ කරන්න මිනිස්සුන්ගේ වැඩ. ගෙදර ඉස්සරහා තනකොළ ටික කපලා දෙනවා. ලයිට් ටික ඇදලා දෙනවා. ඇල වේල්ල හදලා දෙනවා. වැව හදලා දෙනවා. පාලම හදලා දෙනවා. බෙහෙත් ටික දෙනවා. අධ්‍යාපනය ලැබලා දෙනවා. ඛණ්ඩ නැති වෙනකොට කෑම ටික ගෙනත් දෙනවා. මේ සියල්ලම ආණ්ඩුව බාරගෙන දෙනවා. මිනිහා නිකන් ඉන්නවා. මිනිහා නිකන් ඉන්නවා. ඒගොල්ලෝ අපි කියනවා දියුණු වෙමින් පවතින රටකි. මට දැන් අවුරුදු 50 ගාණක් චූටි කාලේ මහත්තයා ලිව්වේ එහෙම රචනාව. රචනාව එහෙම ලිව්වේ. දැන් 56යි 56 දීත් ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි. තව ලියනවා අවුරුදු 100ක් වයස මිනිහෙක්ගෙන් අහන්නකො. ඒ මිනිහත් එදා ලිව්වේ එහෙම. අදත් ඒ මිනිහට පේන්නේ එහෙම ලියනෙව්. හැදෙන්නේ කොහමද? හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැති වෙන්න හේතුව තමයි මේ රටේ කාපාලු කම්මැලි පව් జాතියක් නිර්මාණය කරන පුහු වැරදි මිත්‍යා දෘෂ්ටික ආකල්පවල පිහිටලා. ඒ ආකල්ප නැති කරන්න ඕන. ගෙදරත් එහෙමමයි. වසන්ත ඇමතුමා කොහොමම බලන්න ඔබතුමාලා ගෙදර කොහොමද දන්නේ? මේ ඉන්න ඔක්කොගෙම ගෙවල් වල බහුතරයක් ඒ වගේ අර රජයෙන් වගේම ගෙදරින් අම්මයි තාත්තයි දෙන්න දුවලගේ පුතාලගේ වැඩ ටික බාරගෙන නැගිටින්නේ නැගිටවන්න ඕන. බුදිය පුතන හදන්නේ අම්මයි තාත්තයි හදන්න ඕන. ගේ මිදුල අතු ගන්නෑ අම්මයි තාත්තයි අතු ගන්න ඕන. උයන පිහන එකට උදව්වක් නැහැ. ඒවා අම්මා තාත්තා උයන්න පිහන්න ඕන. පොත් බෑග් එකවත් හදන්නේ ඒ ටිකත් අම්මයි තාත්තයි හදන්න ඕන. කමිසේ අඳින්නේ අඳවන්න ඕන. කලිසම අඳින්නේ අඳවන්න ඕන. කන්නේ කවන්න ඕන. යන්නේ ගෙනියන්න ඕන. මේක රොබෝද? ඈ? කම්මැලි කුසීත జాතියක් රටේ බිහි කෙරුවේ මේ අලුත් පරම්පරාවේ ගෑනු පිරිමි. මේ රට කම්මැලි කෙරුවේ ආපු රාජ්‍යයක්. මිනිස්සු මෝඩයෝ කරලා මෝඩයන්ගේ ඇස් වහලා රාජකීය සැප විඳින්න ලංකාව තියාගත්තා. බලය ඇති එක සියලු සැප විඳින අතරේ බලය නැති එක මෝඩෙක් හැටියට හිඟන්නේක් හැටියට අනන්ත විඳින දුකක් විඳින්න විසිකලා දාපු මේ ක්‍රමවේදේ කැතයි මහත්තයා. කැතයි. අන් ඒක දිනන්න මේ පරම්පරාවෙන් පරම්පරාවට ඔළුව හැදෙන්න ඕන. ජීවිතේ දකින්න ඕන. ඉගෙන ගන්න ඕන. බුදුන් වදාළ දර්ශනය ලෞතුරා තථාගත දහම ඒක. අනුන්ට අතපාන ගැති කම්මැලි జాතියක් හදන ලෝකයක් නෙමෙයි. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට පමණයි අන් සරණක් නැහැ කියලා චූටි කාලේ ඉඳලා දෙන්න කිව්වා ජීවිතේට. තනියම නැගිටින්න, තනියෙන් වැඩ කරන්න, තනියෙන් ගමනක් යන්න, ලෝකේ දිනන්න. එතකොට අනුන්ට අතපාන්නේ නැහැ. නිර්මාණශීලී මිනිහෙක් හැදෙනවා. ලෝකේ දිනන ඕනෑම දෙයකට ඔරොත්තු දෙන්න. දැන් අවුවට ඔරොත්තු දෙන්න, වැස්සට ඔරොත්තු දෙන්න, හුලකට ඔරොත්තු දෙන්න, වතුරට, පින්නට, මඩට, වැල්ලට, බොරැල්ලට ඔරොත්තු දෙන්න නැති සිව්මැලි
සිව්මැලි පව්කාර හිඟන්නේ කදාපු මේ ක්‍රමවේදය අපට ගැලපෙන්නේ නැහැ. හෙළ සංස්කෘතියට බෞද්ධ දර්ශනයට නිර්වාණගාමී ගමනකට නොගැලපෙන බැවින් අපේ අම්මලා උගන්වාපු ජීවිතේ අපට දෙන්න කියලා මෙවුන් කියන දවසක් ඒ අපේ අම්මලා කිව්වේ කවුද? ලංකාවේ අතීත අම්මලා අතීත තාත්තලා දරුවන්ට දුන්නේ තනියෙන් නැගිටින්න ජීවිතයක්. ලෝකයේ දිනන ජීවිතයක්. ආන්ගේ පින්වත් බෝසත් ගමනක් යන්න ඔබ හැම දෙනාටම සහෝදර සහෝදරියෝ දස දෙනෙකුට ජීවිතේ දුන්නු. අපේ ජයතිස්ස අප්පච්චිටත් ඒ වගේම නාලනී ජයතිස්ස මෑණියන් වහන්සේට යම් තැනක ඉඳගෙන දරු පැටවු දිහා බලාගෙන පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වනු ලැබේවා. අම්මයි අප්පච්චි දෙන්න මේ සංසාර දුකින් එතරව ලබන අමා නිවනින් සැනසීම ලබන්න දසදරු මාතාවක් පියවරේක් හැටියට එතුමන්ලාට පිහිට පිණිස පවතිවා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ අවස්ථාවට සහසම්බන්ධ වුණු මගේ මියගිය පියාටත් සහසම්බන්ධ වුණු ඔබ හැම දෙනාගේම නමින් මියගිය සියලු නෑයන්ටත් මේ කුසලයාගේ බලයෙන් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම යථාර්ථය දැකීමේ දෘෂ්ටිය පහළ කරගන්නට වරම් නුවණ අවබෝධය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.